අඩෝ රස්නේ පාවෙනවා බං මචං කොළඹ රස්නේ කියන්නේ බුදුආමේ දැන් මචං මේ කොටුව තියෙන්නේ. ඉඳන් ගත්තාම කොටුව ලේක් හවුස් තියෙනවා ලේක් හවුස් ඊට පස්සේ ගෝල් ෆේස් ඊට පස්සේ ලිබර්ටි ඊට පස්සේ කොල්ලු පිටිය ඊට පස්සේ බම්බල පිටිය ඊට පස්සේ වැල්ලවත්ත ඊට පස්සේ දෙහිවැල ඊට පස්සේ රත්මලාන ඊට පස්සේ මොරටු ඔහොම තමයි පල්ලෙහාට යන්නේ මේ හෙට අර මැච් එක නේද ඕල් බ්ලැක්ස් ලානේ නුවර තියෙන්නේ නේ. මචං අපේ ඕල් උන් බ්ලැක්ස් ටික කියන්නේ උන්ගේ පොඩි උන් ඇවිල්ලා පොඩි උන් තියෙන්නේ. මේ 85 80 85න් පල්ලෙහා උන් කිලෝ ටික 80 අපේ වරව. ඔව් ඒ කියන්නේ අපේ වයසේ උන් ටික ඇවිල්ලා තියෙන්නේ. උඹ කියන්නේ උන්ගේ වීඩියෝ එකක් තියෙනවා දැක්කද උඹ දැක්කද උන්ගේ එකේ කික් එකක් ගහනවා 50 මීටර්ස් වලින් ඉඳන් මේ මේකට යන්න ඒක යන්නේ නැහැ ඊට පස්සේ අපේ ලංකාව එකෙක් ගහනවා ඒක යනවා අර අපේ ෂාන් අල්තාෆ් කියලා කොල්ලෙක් අර ගිය පාර බ්‍රැඩ්ලි එකේ හෙන ප්‍රසිද්ධ උනේ මට බං ඒ නම මතකයි දිගම අල්තා. දිගම දිගම මේකක් ගහලා ඌ මේ පාරත් ගහනවා ගියාම්කෝ ඒක ඕල් බ්ලැක්ස් එකේ ඌව වඩා ගන්නවා මේ සුපිරි ආතල්යක් තියෙයි මැච් එකේ මට යන්නත් හිතෙනවා හෙට සම්ම ඒවා මේ වැස්සයි යනවා. නුවර ඉතින් ආයෙත් නිත්තවල මාසයට තියෙන්නේ වෙන්නේ බං නැහනේ. නිත්තවල කියන්නේ යන්න ඕනේ නුවරින්දන් නිත්තවල ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ නුවරින්දනුත් තව යන්න ඕනේ අඩෝ මේ අපිට කතා කරන්න ටොපික් තියානේ අයියේ දලදා වැඳුම ගැන ඔයාලට මොකද හිතෙන්නේ ඒකට වෙච්ච වැඩේ ගැන මොකද හිතෙන්නේ අයියට ඒක නම් ඉතින් මේ කියන්නේ කොහොමත් මේකයි සංවිධානයේ කොහොමත් අඩුයි සංවිධානයේ මේ අඩුයි සමීර බං අනික මේ දැන් ඕක සංවිධානයේ විනාඩි කොච්චර කියලා කරත් විනාඩි කියලා ඉතින් විනාඩි මේ කියලා තව අමාරුයි උමා කියලා උමා කියන්නකෝ ඉන්න හරිද එකෙක් හරිද දාලා දෙවිලා මේ අරුන්ගේ FB මේ පෝස්ට් එකකට කිසිම සංවිධානයක් නැහැ අම්මලා මොකක් හරි අරගේ මාලිගාවේ account එකේම reply කරලා මම මේ දැක්ක මේ පැමිණ පෝස්ට් එක සංවිධාන දැක්කම කටයුතු මම සඳහා හරිද උපදෙස් ලබා දිය හැකිද කියලා. අනේ මේ ඒක බවුන් දැනගන්න බෑ මේක යකෝ ලංකාවේ මෙමුන් වෙනවා කියලා ලංකාවෙන් 160 ගාණක් ඉන්නේ බෞද්ධ හරිද දැන් ඔය මේ ඒක දැනගන්න බෑ බං ඉතින් කෝටි 2යි ගාණ යකෝ කෝටි 1යි ගාණක් ඉන්නේ බෞද්ධයෝ හරිද කෝටි 1යි ගාණක් මිනිස්සුව ඉන්නකොට ඕකේ යකෝ 110ක් ආවත් කීයක් එනවද දැන් ඔව් ඒ ඕක කියන්නේ දැනගන්න බෑ බං ඔය වයස්ක අන්තිම මිනිස්සු එහෙම මේ අනිවාර්යයෙන්ම කියන අන්තිම එක නේ ස්ටැටිස්ටික්ස් නිකමට අරන් තියෙන කතාවක් මම දැක්ක ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවලු මචං. ඒකෙන් ලක්ෂ 4කට බලන්න හම්බෙලා නැල්ලු බං. හිතපන්කෝ. ඒ අන්තිම දවසේ ගිහිල්ලානේ නේ නැවතුවට පස්සේ ඒත් පොලින් ඉඳලා මේ ලක්ෂ 4යි ගණනකට බලන්න හම්බෙලා නැල්ලු. ලක්ෂ 10 4යි ගණන හරි කොහොම ඒක මං හිතන්නේ මේ ගිය පාරත් වුණා. ඒ කියන්නේ 2009 ද කොහෙද ඔක් කරානේ. ඒකෙදිත් අන්තිමට සෙට් එකකට බලන්න උන්නේ නැහැ. මේ ඒත් කට්ටිය වැඩි කියලා ඒ කියන්නේ අර මේ දවස්වල මේ දියවඩනින්ලෙමගේ වීඩියෝ එකක් මේ ඔය මේ ඔව් ඒ දාලා කියන්නේ ඉතින් අර සෝෂල් මේ මීඩියාවට ඒ ටයිම් දවස්වලත් එකට කියනවා. ඒ කියන්නේ වරණ තියෙනනේ. ඔය දැන් කෑ ගැහුවට ඒ දවස් ඒ මීට වඩා ටිකක් තිබ්බා ඒ දවස්වල. ඒ කියන්නේ මේ මෙච්චර තෙරපීමක් තිබ්බේ නැහැ. ඒ වුණාට මේ ඒත් මේ කට්ටිය වැඩි වෙලා මේ අන්තිමට නැවැත්තුවා. එහෙම එකක් වුණා මේ වෙලා තියෙනවා මේ මම දැක්ක ඒ වීඩියෝ එකක් තියෙනවා. හරියට මතක නැහැ. ඉතින් ඒ දවස්වල කොහොමද කියලා. ඒ වුණාට මේ එහෙම මේ කියන්නේ අර දියවඩ නිලමේ මේ කියන වීඩියෝ එකක් තිබ්බා. ඒක නිවුස් වලට කියන වීඩියෝ එකක් මේ මම දැක්ක මේ තියෙනවා FB එකේ. මංමචන් ඕකට වීඩියෝ එකක් කරන්නකෝ කියලා ටික්ටොක්කේ පොඩනියා වේස්ට් මැනේජ්මන්ට් ගැන එහෙම හොයලා බැලුවා. එතකොට බං මෙකා ඒ කියන්නේ මක්කම අඩෝ මචං ඒක මැනේජ් කරන එකට යකෝ කේස් ස්ටඩි එකක් තියෙනවා. මං ඒක කියෙව්වා මචං. උන් ඒ සිරාන යකෝ ඒක මචං උන් පට්ට ප්‍රිසයිස්ලි කරන. ඉතින් යකෝ ඒක මක්කම මෙහෙමනේ බං. කොච්චර ඒක මිනිස්සු බං හැම එනවද කියනම්කෝ. අවුරුද්දක් ගානෙම. ඒ කියන්නේ එහෙන කාලයක් තිස්සේ බං අවුරුදු ගාණක් තිස්සේ හැම අවුරුද්දකම මේ වෙලා උන් අලුත් මචං ඒවා එනවා නේ. ගානට උන් අර හැදිලා තියෙනවා. ඒ හැදිලා හැදිලා මිනිස්සුත් දැන් හැදිලා ඔක්කොම ඉස්සලා තියෙනවා. යන තියෙන උඩට. මිනිස්සුත් හැදිලා තියෙනවා. අන්න හරිද? ඒකයි ඒ කියන්නේ මේ අපේ උන් එහෙම නෙමෙයිනේ බං. මේක ගිහිල්ලා දැන් මේක ඒ කියන්නේ අවුරුදු 10කට සැරයක් සෙට් වුණාම අම්මට උඩු යනවා නිකන් ඉවරයි ඒක ඉතින්. මේ නෑ මෙහෙමයි ඒකේ හැම එකම බං භාගයක් වගකීම තියෙන්නේ සංවිධායක භාගයක් මිනිස්සුන්ගේ ඔව්. මේකේ මිනිස්සුන් කිසිම මේකකුත් නෑ අරුන්ගේ භාගයයි එතකොට ඉතින් මේ ඉවරයි ඉතින් ඒ කියන්නේ මචං ඒකේ කේස් ස්ටඩි එකක් තියෙනවා වෙනම කේස් රිසර්ච් එක රිසර්ච් ආටිකල් ඒ කියන්නේ වෙනම කේස් ස්ටඩි එකක් තියෙනවා උන් ඒ කේස් ස්ටඩි එකක් කරලා තියෙනවා කොහොමද උන් ඒක කරන්නේ කියලා උන් මචං වෙනම පැට්‍රෝල් කරලා කට්ටිය යවලා පැය දෙකෙන් දෙකට මේ හැම තැනම තියෙන මේවා ක්ලීන් කරනවා මචං ඒ කියන්නේ මේ මොන ඩස්බින්ස් ක්ලීන් කරනවා දැන් මෙහි අපේ ප්‍රශ්නේ නැතිනේ ඩස්බින් ටික පිරුණාම ගන්න දෙන්නේ ඊළඟ දවසේනේ අම්මට උඩු එතකොට ඉතින් මචං ඉවරයි පාරයි අනම්මනම් ඔක්කොම ටික ඉවරයි මේ ඒක මාර මේකක් ඈ මට ඒ වීඩියෝ එක කරන්න බැරි වුණා ඒ කියන්නේ ටයිම් එකක් නැති වුණා ඒක සුපිරි බං ඒ කේස් ස්ටඩි එක මම උඹට නිකන් එවන්නම්කෝ වෙලාවක මේ කියවලා බලපන්කෝ මාර සීන් තියෙන්නේ මේ ඒක එහෙමයි දලදා ඒක කරන්න ඒක කරේ ඉතින් අනිවාර්යෙන් ඡන්දේ ටාගට් කර ඡන්දේ බලාගෙන තමයි ඉතින් ඔය කොහොමද කරන ඡන්දේ බලාගෙන තමයි මේ වෙනේ මොකටද ඉතින්
අඩු ඒ කියන්නේ බොරුවට නේම දවස් ගානක් ඉඳලා අඩෝ ඉතින් මම නෑ ඒ ඇක්චුවලි මචං මට මේක අහන්න මට මේකක් නෑ මම කැතලික්කින්දා උඹලා දෙන්න උත්තර දීපල් හරිද මේක ඇයි හැමදාම ඒ කියන්නේ පෙන්නලා තියන්න බැරි බං ඒ කියන්නේ මොකක්ද ඒක කියන්නේ එහෙම තිබ්බනම් ඔය ප්‍රශ්නේ නෑනේ අපිට අයියේ කියන්න නම් පුළුවන් මට හොඳ එකක් මේ පාමේ මේකයි ඔයා කියන්න කමන්න කපලා දාමු නෑ ඕක මේකනේ බං සීන් එක දළදාව කියන්නේ මචං මේ ටූල් එකක් හරිද දළදාව කියන්නේ ටූල් එකක් ඒ how to කියන්නේ manipulate people නේ දළදාව වෙන්න පුළුවන් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මට ඒක ෂුවර් නෑ මම මේක විශ්වාස කරන එකෙන් නෙමෙයි හරිද ඒක ඕක ඇත්ත කියලා විශ්වාස කරන්නේ නැති එකෙක් මං හරිද ඒ කියන්නේ ඒකට හේතු ගොඩක් තියෙනවා මේ දළදාව කියන්නේ මචං රට පාලනය කරන ටූල් එකක් එච්චරයි ඒ කියන්නේ රිලිජන් කියන එකමනේ රිලිජන් කියන ආගම කියන එකම ටූල් එකක් නේ මෙච්චරයි ඉස්සර මේකනේ මචං ඉස්සර දළදා පාලනය කරන්න කවුද ඌ තමයි රටේ මේ නායකයා එච්චරයි ඒක අයිති කාටද ඒක තමයි මේ එයා තමයි මේ පාලනය කරන්නේ අර තියෙන්නේ බං අර ඔය මේ ඔය සමහරක් ඒවත් තියෙනව නේද බං ඔය සමහර රටවලත් අර එක එක අර කෞතුක වස්තු ඔව් අර ක්‍රවුන් එක එහෙම තියෙන අර බ්‍රිටිෂ් මේකේ අර ක්‍රවුන් ජුවල් ඒ ටික තියෙන්නේ ඒක තියෙන එක තමයි මේක ඒ වගේ තමයි බං ලංකාවේ ඒ වගේ දේ තමයි මේ දළදා වහන්සේ කියන්නේ ඒක මේ අර ඒක පාලනය කරන කෙනා රට පාලනය කරනවා එහෙම දෙයක් නෙබා ඒක අනික මේ හැමදාම මචං දෙයකට තිබ්බොත් මොකක් හරි දෙයක් තිබ්බොත් ඒකේ වටිනාකම අඩු වෙනවනේ බං ඕ නෑ ඉතින් මම කියන්නෙත් ඒක තමයි කියන්නේ කර්මණේ සුදුයි කියනවනේ ඒ දේ තමයි වෙන්නේ එතකොට අර තියෙන ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන භක්තිය පොඩ්ඩක් අඩු වෙනවා හැමදාම ඕක මේ වෙන තිබ්බොත් එහෙම නැත්තම් ඉතින් මම ලෝකේ තියෙන ලොකුම ආරක්ෂිත ක්‍රම හරි ඔතන දාන්න බැරිද නිකන් අර බුලට් ප්‍රූෆ් ග්ලාස් හරි ඕනම දෙයක් දාලා මේ කරන්න තියෙන ඔක්කොම දේවල් කරලා බෝම්බ නෙමේ අඩු ගානේ මේ නියුක්ලියර් ඇටැක් එකක් ගැහුවොත් ඔක විනාශ වෙන්නේ නැති වෙන්න හදලා පෙන්වන්න පුළුවන් නේ බං එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක කරන්නේ නැත්තේ එකම දේ මේ එහෙම කරොත් මේ ඒ කියන්නේ එකපාර වෙන දෙයක් නෙමෙයි කාලයක් යද්දි මිනිස්සුන්ගේ තියෙන අර මේක නැති වෙනවා. ඒ කියන්නේ ඒකට තියෙන මේ අර ඒක අර ලොකු දෙයක් භක්තිය සහ ඒකට තියෙන අර බය ඒකට රෙස්පෙක්ට් එක ඒක අඩු වෙනවා. නැති වෙනවා නෙමෙයි අඩු වෙනවා කාලයක් යද්දි. අර හැමදාම දකින්න තියෙනවා ඒ එහෙම තියෙනකොට මේ අඩු වෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සු ගියත් කරඬුව විතරයි දකින්නේ. ඒ වගේ එහෙම තියෙනකොට සමහර මිනිස්සුන්ට ජීවිත කාලෙම එකවතාවයි හම්බ වෙන්නේ. ඕක ඇත්තට බලා ගන්න. අන්න එතකොට ඉතින් ඒක අර ගොඩාක් ලොකු දෙයක් ඉතින්. එතකොට මිනිස්සු ගොඩක් යනවා ඕකට. අර අපේ සර්ලා ටිකක් ගැහුවනේ ඒකට මේ ඒ දළදා වඳින්න පොලිමේ හිටියත් මේ බුදුන් දකිනා වගේ පිනක් කියලා එහෙම අර මේ කියලා තිබ්බනේ ඉතින් ඒක ඒක බං ඉතින් නෑ මේකයි ඉතින් මේක අනේ මන්ද ඒ කියන්නේ විතර කරන්න වැඩක් නැති වුන් ඊට කමන්නේ නැහැ ඉතින් පොඩි ඕක බං අර ආගමික රුමේෂ් මල්ලි එහෙම ගිහින් තිබ්බා බං ජිම් එකේ එහෙමද රුමේෂ් මල්ලි ගිහින් තිබ්බා ඒ කියන්නේ පොඩි උන් ගිහිටද කොන ඕ මේ පොඩි උන් යනවා යකෝ අක්කා යම් කිව්වේ නැද්ද අයියේ අපි යන්නේ මම නම් කොහොමද යන්නේ හොඳ දෙකක් අහගත්තේ අයියේ මම ඔය පොඩි වල ඉන්න වැඩවලට යන්නේ නැහැ නේ බං කොහොම මට යන්නේ පොලිමත් කමන්නේ කියපන් පැයක් දෙකක් ඉන්නේ දවස් දෙකක් එක දවසක් ගියොත් දවස් 3කට විතර පස්සේ බැලුවේ හැකි බං දවස් 2-3කට පස්සේ මුඩ කොම්පාට යද කියපන් ඒක නෑ ඒ කියන්නේ මචං ඒක නිකන් අර නිකන් මේ සිරිපාදේ නගින්න තියෙන අවුරුද්දට මාස 6ක් වගේ අන්න ඒ වගේ අවුරුදු මාස නැතුව ඇනුවලි එකපාරක් පෙන්නුවත් අවුලක් නැහැ අන්න ඒකයි අවුරුද්දට මාසයක් ඉතින් මක්කම පෙන්වන්න බෑ මක්කම පෙන්නනවද නැද්ද මොනව වෙනවද දන්නේ නැහැ මං ඒ කියන්නේ සීසන් එක තියෙන්නේ ඒ සීසන් එක තියෙන්නේ වන්දනාවේ ඒ සීසන් එක තියෙන්නේ ඒ කාලෙට අන්න ඒ වගේ පෙන්නලා දැම්මම නම් ඉතින් ඕක නෑ අඩු වෙනවා අවුරුද්දට ඔව් ඔව් ඉතින් එහෙම නෑ එතකොට ඉතින් මිනිස්සුන්ට නෑ ඉතින් ඇත්තට මේකට පිනක් ශ්‍රද්ධාවක් ඒ ටික කරගන්න තියෙනවනේ මිනිස්සුන්ට ඒ කාලය ඇතුළත ගිහිල්ලා කරගන්න පුළුවන් මේක මේ මරාගෙන යකෝ ගහ වලි ඔබ කියන්නේ වලි කියන්නේ බුදු අම්මේ යකෝ ඇයි මචං අර ඔබ කියන්නේ දැන් අතනින් පටන් ගන්න අර අපේ ඉස්කෝලේ පැත්තේ කටුවස්තුර අනේව කටුවස්තුරට පහු කරගෙන ගිහිල්ලා අර බින්ගේ දිනනවා කටුවස්තුර පාලන අර සිරාට
මේ පාලමාරේ ඉන්නවා කියන එක මම බලන් ඉතින් කිලෝමීටර් ෆෝනේ. හරිද? ඒකේ කතන්දර තියෙන සමහර තැන්වල මචං පාර පුරා මිනිස් කියන්නේ පාරේ ෆුල් විත්තකට මිනිස්සු ඉන්නවානේ. හරිද? එතකොට මචං බස් දෙකක් එහෙම එකපාර ආවොත් මිනිස්සුන්ව අයින් කරනවානේ. එක තැනකට කරනවානේ. එතකොට මචං අර විත්තක මෙහෙම ලං වෙද්දි මම තමයි ඉස්සරහ හිටියේ මම තමයි ඉස්සරහ හිටියේ කියලා මිනිස්සු ගහ ගන්නවා මචං. හරිද? යකෝ වල්ලි කියන්නේ අපේ උන් අම්මට උඩු පිස්සු. ඉතින් ඔහොම පින් රැස් කරගන්න පුළුවන්ද කියලා මට අහන්න තියෙනවා ප්‍රශ්නයක් ඉතින්. අයින එහෙම මේ මේකයි ආයේ දැන් පිනක් හිතපම කියන්නේ මචං හොඳ නුවර දේ වටේ ඒ ඉන්න කියන්නේ උන්ට මේකයි. මොකක් පෙන්නවා කියන්නේ ඉවරයි බන්ද උන්ට නෑ වැඩක් මේක කරගන්න නිකන් නෑ ටවුන් එකට යන්න නෑ රස්සාවකට යන්න නෑ නුවරෙවුන් නෑ ටික යනවා. පැක්කෙන්න පිනක් ඇති. කියන එක වෙන්නේ මචං පිනක් කියන්නේ අපි හොඳ දෙයක් කරාම ඒක අපිට ලැබෙන අර මේ අර සතුටු සිතුවිල්ල. අර ඒ කියන්නේ අපිටම සිතුවිල්ල. හිතෙන්නේ අර සතුටක් අන්න ආ ඒක. ඒක තමයි බං පින කියන්නේ. හරිද? දැන් මේක ගිහිල්ලා කොහෙද බං පිනක් වෙන්නේ? එතන ගිහිල්ලා ගිය වෙලේ ඉඳන් වටේ උන්ට බැනගෙන ගහගෙන වටේ පිටේ ජරා කර කර එහෙම මේ කොහෙද බං පිනක් ඔයාර වෙන්නේ? ෂොපින් බෑග් වල එහෙමත් ජරා කරලා තිබ්බලුමා. ඒ විදිහට අප්පා. අඩු කරගන්න මම දේවල් ඒක නැති ගැන වෙන්නේ. පොඩ්ඩක්වත් ෆලෝ කරේ නෑ මොකද උනේ number සිද්ධිය 2 මොකුත් දන්නේ number පොලිස් 2 එකයි කියන විතරයි දන්නේ. they have done it to shopping bags දාලා ගැට ගහලා දාලා. ඉතින් පාරයින තියෙන යනවා එහෙම පොලිස් කොහෙද ඉතින් කොහෙද පාරේ ඉන්නක මම කොහොමද කරන්නේ ගියොත් මේ ඒක එතන ඉඳන් ගියොත් මේ ආය පිට තැන නැහැ ඒක නැති වෙනවා. හිතවන්කෝ shit බං කෙලින්ම shit happens ආ ඕ මොකදා ඒකේ කතන්දරය ඒකත් දැන් මේ හරිනේ මොනා මිනිස්සුන්ගේ ඉතින් මේවනේ බං ඉතින් මොනව කරන්නද? හැබැයි ඒක මාර විදියට මිනිස්සුන්ව මැනිපියුලේට් කරන්න පුළුවන් නේ මේ වගේ දේවල් වලින් හ්ම්. ඒක ඒ කාලේ ඉඳන්ම කරලා තියෙන එකනේ බං. ඉතින් අවුරුදු 1000 ගණන් තිස්සේම 1000 ගණන් කියන්නේ ඉතින් මේ 1000කටත් එහා තිස්සේම ඕ කරලා ඒ තියෙන්නේ. කියන්නේ ඒක මේ ඒ දැකපු කාලේ ඉඳන්ම කට්ටිය වෙන මට දෙයක් නේ. කිව්වා මේ ටූත් එක මචං මේ ඒ කියන්නේ සුදු පාට නැල්ලු දැන් අර කහ පාට වෙලා වගේලු ඒ කියන්නේ ඒක කාලයත් එක්ක අර මේ මෙයා වෙලා නිකන් යෙලෝ කලර් වෙලා දිගට තිබ්බලු එහෙම කියලා ඒ මේ කියන්නේ මෙහෙමයි. ඒකේ වුණාට බං මේ මම ඇත්තට මම ඒ කියන්නේ ළඟ දැකලා නැති හින්දා මම කියන්න දන්නේ නැහැ. ඒක හරියද? ෆොටෝ වලින් දකින්න විදිහෙන් නම් මට ඒක මිනිස්සෙක් කියලා හිතෙන්නේ නැහැ. එච්චරයි. අර ඒ කියන්නේ අර දිගට උලක් වගේ තියෙන ඒකද දත yes නැත්නම් ඒකට වෙන එකක් තියෙනවා. නෑ ඒක තමයි මචං මේ ඒ ටූත් කියන්නේ එක මේක අපේ රදනක දත මචං එක පැත්තක් උල්. ඒ කියන්නේ උල හරිය නිකන් හරියට නිකන් ඔක බුලට් එක වගේ තමයි කොහොමත් අපේ මේ රදනක දතක් ගැලෙව්වට පස්සේ හරියද? ඒ කියන්නේ තනි දිගට තියෙන්නේ. මේ තනි දිගට තියෙන දත ඒ වුණාට මේ ඔය බං ඔය සමහරක කොටිදත් එහෙම බෙල්ලේ දාන් ඉන්නේ. නිකන් ඔය වගේම තමයි හරියද? නිකන් ඒ වගේම තමයි මම මිනිහෙක්ගේ දත අයියත් පොඩි මොකක් හරි වෙනසක් දතක් තියෙනවනේ අයියා ළඟත් මගේ තියෙන්නේ මේ ඒ රදනක දත නෙමෙයි හක්කේ දතක් ඒ කොටියගේ දතක් තියෙනවා මගේ අතේ. මේ අර මගේ හිත දාන්නේ ඒක බිම වැහලා කැන්න බං ඒක. නේ කැන්න කියන්නේ රත්තරන් මේ ක්ලිප් එක නෑ නෑ කල්ලා එහෙනම් ඒක හදා ෆේක් ගන්න ඕනේ. ප්ලාස්ටික් එකක් දාගෙන ඉඳලා තියෙන. ප්ලාස්ටික් ප්ලාස්ටික් නෙමෙයි යකෝ රත්තරන් කප් එක මේ කියන්නේ මේ ගෝල් කප් එකක් ගහලා තියෙන්නේ මචං මේ කොපුව කැඩලා තියෙන දත නෙමෙයි මචං නෑ ඒ කොපුව හයි කරලා තියෙන ඒක අලවල බන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඕල් ෂොප් එකකින් හදලා දීපියක් තියෙන්නේ. ඒක බිම වැහලා ඔරිජිනල් දත කියලා බිම් වැටලාම කැඩුණා ඔරිජිනල් දත කියලා බිම වැටගෙන මාළ කරගෙන එලා අර පොසිල් නෑ ඔරිජිනල් ප්ලාස්ටික් එක කන්නේ නෑ නිකන් අර පොසිල් වෙන්න වලින් පොසිලෙන්. හදන්නේ ඔරිජිනල් වගේ පේන්නේ. පෝස්ලෙන් දතක් දීලා දෙලා අයියේ ඒ කියන්නේ අර ඒ කියන්නේ මිනිහෙක්ගේ දතට වඩා අරක නිකන් ලොකුයි වගේ. බෑ ඒකට ඉතින් මිනිස්සු එක එක කතන්දර කියනවා. ඒ වුණාට බං ඉතින් මේ ඕක මේ ගොඩක් කතන්දර දෙනවා. පෘතුගීසින් විනාශ කරා කියලා තියෙනවා. එහෙම ගොඩක් දේවල් තියෙනවා ඉතින් හරියද? ඒ කියන්නේ හැබැයි බුදුහා එහෙමයි. ඒක විනාශ කරාත් හරියද? දැන් කවුරු හරි ඕක විනාශ කරා කියලා ගියාම ඒ කියන්නේ මම කොහොමද ප්‍රාතිහාර්ය විශ්වාස කරන්නේ නැති එකෙක් කොහොම මේ විනාශ කරා කියලා කියහන්කෝ. දැන් මම ඒ කාලේ රජ වෙලා හිටියා කියහන්කෝ. හරි නැත්තම් මම පාලකයා වෙන්න මේ විදිහට හිටියා හරි කියහන්කෝ. මට කවදාවත් මේක විනාශ කරා කියලා මිනිස්සුන්ට දෙන්න බෑ. මං ඒ සමාන වෙන මොකක් හරි ඒක රිප්ලේස් කරලා ඉවරලා මම පෙන්වන්න ඕනේ. ඒක නැති හරිද? වුණා කියන්න බෑනේ මේ ඒක හින්දා නැති වුණා කිව්වොත් ඌ රජකමෙන් ඉවරයි එතනින් එහාට. ආයි පැත්ත පළාතක එන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙන පිළිගැනීම සම්පූර්ණ නැති වෙනවා. ඒ නිසා මේ ඒක තාම ඇත්ත තියෙන එකක්ද බොරු තියෙන එකක්ද කියන එක ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ඒක ටෙස්ට් ඒ කරන්න කියන්නේ එහෙම මේ බෑ. හිස්ටරි එකේ තියෙනවද අය විනාශ කරපු කතා? විනාශ කරා කියලා තියෙනවා හිස්ටරි කියන්නේ එකේ. එහෙම ඇටෙම්ප්ට්ස් එහෙම තියෙනවානේ කම්ප්ලීට් තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ මචං ඒ කාලේ ඉඳන් බලාගෙන වරංග ඒ කියන්නේ දල්දා ඒ මේක කියන්නේ ඒකේ කියන්නේ
කතන්දර තියෙන මචං ඒ තැන්වල ඕල්ටර්නේෂන්ස් තියෙනවා. දැන් එහෙනම් ඉතින් අපි හිස්ටරි එකත් වෙනස් කරන්න ඕනේ බං. දැන් එහෙම දෙයක් වුණා නම් ඒවා ගැන ලියවෙන්නෙත් නැහනේ. අන්න එහෙම අර කම්ප්ලිකේෂන්ස් තියෙන තැන් තියෙනවලු. හරිද? කම්ප්ලිකේෂන් ටයිම් ගොඩක් තියෙනවා. එහෙම මෙතන ඉඳන් මෙතෙන්ට ආවේ කොහොමද? එතන එහෙම ගොඩක් දේවල් තියෙනවා බං. හරිද? මේක අර මේ තියෙනවා. එතකොට ඉතින් අර ෂුවර් නෑ ඉතින් ගොඩක් වෙලාවට. ඒ කාලේ දැන් පෘතුගීසි කියන්නේ ආක්‍රමණිකයෙක් නේ බං. මොකා වුණා? ඌට හ්ම්. ඕක වුණොත් ඕක කියන්නේ අනිවාර්ය විනාශ කරනවා ෂුවර්. හරිද? හ්ම්. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් ආයි එක වෙන එකකින් රිප්ලේස් කරලා වෙන්නත් පුළුවන් එක එක දේවල් තියෙනවා. ඉතින් කොහොම හරි ඒක මචං අදාළ ඒ දළදා වහන්සේ තියෙන එක මේක මිනිස්සුන්ගේ සංකේතයක්. මේක මිනිස්සුන්ගේ පාලනය කරන සංකේතයක්. ඒ නිසා ඒක තියෙනවා ඉතින් අද වෙනකම්. ඒකේ මචං අර ඒ කියන්නේ ඒක දිගද කියන ප්‍රශ්නෙට මම දැක්ක කොහෙද උත්තරයක් තියෙනවා මගේ කියෝපයක් අර බුදුහාමුදුරන්ගේ තිබ්බන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. ඒ කියන්නේ මම බෞද්ධ ආගම කෙනෙක් නේ මම මේක වැරද්දක් කියලා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කවුරු හරි කරෙක්ට් ඒක කරන්න මාව. මෙහෙමයි ඒ කියන්නේ ඒ කතන්දර තියෙනවා ඉතින් බුදුහාමුදුරන් මේ ඒ කියන්නේ මේ දත් 40ක් තිබ්බා. ඕ ඒ එහෙම කියන්නේ උඩු ඇන්දේ කතන්දර යටි ගොඩාක් තියෙනවා ඉතින්. මේ ඒ මේ කියන්නේ අපේ මචං 32යිනේ තියෙන්නේ. හරිද? යට 16යි උඩ 16යි 16 16 32යිනේ තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ එක ඇන්දක 20ක් තිබ්බලු. ඔක්කොම 40ක් තිබ්බලු. ඒ කියන්නේ මෙහෙමයි ඕකට බං මේ මට හාමුදුරුවන්ගේ නම් මතක නෑ. ඒ කියන්නේ එක්කෙනෙක් මට හරියටම හාමුදුරුවන්ගේ නම් මතක නෑ මේක මේ කවුද කිව්වේ කියලා. හරිද? ඒ කියන්නේ ගොඩක් ජනප්‍රිය හාමුදුරුවෝ කෙනෙක් මේ කතාව කිව්වේ. එයා කිව්වා මචං මේ ඔය ඔහොම හදාගෙන තියෙන ගොඩක් ඒවා බොරු කියලා. හරිද? ඒ කියන්නේ එයා ඒක මේ උදාහරණ දක්වලත් කිව්වා. ඒ කියන්නේ දැන් අර දැන් ඔතන පොඩි ගැටීමක් එනවනේ මචං හින්දු කට්ටියගේ අපේ කට්ටියගේ. හ්ම් හරිද? හ්ම්. දැන් අර මේ ඔය සමහරක් දේවල් දාලා තියෙනවා කිව්වා දැන් අර දැන් හින්දු කට්ටියක තියෙනවා විෂ්ණු දෙවියෝ ඉන්නවානේ. විෂ්ණු දෙවියන්ගේ අවතාරය ඉන්නවානේ. දැන් හ්ම්. ඒගොල්ලෝ සමහර ඒගොල්ලෝ කියනවා අපේ මෙච්චරක් තියෙනවා අපේ එක්කෙනා මෙච්චරක් තියෙනවා උඹලා මෙච්චරක් නම් අපේ එක්කෙනාගේ මෙච්චරක් කියලා. හ්ම්. අන්න ඒ විදිහට හදාගත්ත දේවල් අර තියෙනවලු බං. කම්පිටිෂන් හරිද? එක හදන්නනේ. ඔව් ඒ කියන්නේ මේ කියන්නේ අපේ එක්කෙනා තමයි උසස් කියලා. ඒ අපේ එක්කන කියන්නේ හොඳ ගැන ඇත්තටම අපිට කියන්නේ වැඩිය අපේ එක්කනගේ දත් තියෙනවා ඕගොල්ලන්ගේ එක්කෙනාට අඩෝ අපේ හැබැයි අපේ ඒවා පාර්ශවය වෙන්න පුළුවන් මචං උසස්. ඉස්සර. නෑ හරිද? වෙන්න පුළුවන් බං ඕක ඉන්දියාවේ හරි ඉඳන් බං. ආවම මට ඕක ඒක තමයි ෂුවර් මේ ඉන්දියාව ලංකාව එක්ක මෙච්චර උඹලට කෙබර කියන්නේ හරිද මේ දැන් වැඩි ඕනේ දැන් මේ ළඟදී මම දැක්ක මචං මේ කියන්නේ මම ඔය ඩොකියුමන්ටරි එකක් බලනකොට දැක්කා මේක ලෝකේ හොඳ මේ ලොකු මේ නිවුස් එකකින් මොකද්ද මේ ටයිම්ස් නෙමෙයි මට මතක නෑ මේක යුක්‍රේන් යුද්ධ ගැන මේ දාලා තිබ්බ ආටිකල් එකක් හරිද දැන් ටික දවසකට කලින් මේ අර බක්මුට් මේ ෆයිට් එකේ හරිද අමුක් කෙබර මචං හරිද උන්ගේ මේකක් දාලා දෙනවා තන්නේ කර කෙබර ටිකක් එලලා තිබ්බා හරිද යකෝ ඉතින් ඔය වගේ ලෝකේ තියෙන ලීඩින් නිවුස් කම්පැනි එකකින් මෙච්චර කෙබර කෙලිනවා නම් මෙන්න මේ කාලේ ඔය කාලේ මොනව කරන්න බැරිද බං මේක ඇත්ත. ඒකයි ඉතින් වැඩි තියෙන්නේ ඉතින් ඒ අර කියන්නේ කිසිම තව දෙයක් මේකක් හොයන්න තියෙන බලන්නෙත් නැති ඒවා කියන්නේ ඒකෙම තිබ්බ දෙයක් දැන් අපේ මචං දත් අතර හිඩස් තියෙනවානේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ දත් අතර හිඩස් තිබුණේ නැල්ලු. ඒ කියන්නේ දැන් අපේ මේ දත් දෙකක් අතර හිඩසක් ආයකට තියෙනවනේ. පැක් වෙලා දැන් මෙහෙම එකම පැක් හද වෙලා හදයක් යට ගානට ඉස්සරහ උඩ තිබ්බලු ඉස්සරහ මෙහෙම. ඒ ආය කියන්නේ යටිපතුලත් ඔතන ෆ්ලැට්ලු නේද බුදුහාමුදුරන්ගේ අපේ වගේ අර අපේ අර මෙහෙමනේ තියෙන්නේ යටිපතුල. කතන්දර ගොඩයි. ඇත්තටම බම් මුන් ඒ කියන්නේ ඔය ඕවා හදනේ උන් හරිද ඕවා හදනේ උන්ට බම් ඔක්කොටම වඩා පව් පිරෙන්නේ ඇත්තටම පව් පිරෙනවා නා. මොකද බම් මේ උන් මේ කියන්නේ මේ බුදුහාමුදුරු කියන්නේ සාමාන්‍ය මිනිස්සෙන්නේ. එයා ගොඩක් ඒ කියන්නේ සමාජයට ගොඩක් දේවල් කරපු උසස් මිනිස්සෙක්. හරිද? ඒ මිනිස්සයව විකෘති කරනවා මේ මුන් ඉඳගෙන. දැන් බලහන්කෝ ඒක දැන් ගොඩක් දේව රූපේම තියෙන්නේ. දැන් මිනිස්සු හදපුවනේ බන් තියෙන්නේ අර සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් වෙන්න ඒගොල්ලන්ට වඩා උසස් කියලා පේන්න ඒ විදිහට හදපු දේවල් තමයි තියෙන්නේ. ඒ අර විදිහටම තමයි. ඉතින් බුදුහාමුදුරන්ගේ ගොඩක් ලාට මුන් විකෘති කරලා තියෙන ගොඩක් දේට. ඒ කාලේ ඉඳන් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙට වඩා වෙනස් කියලා පෙන්නන්න. දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝ වෙනස් නම් බං ඒ කියන්නේ ඔය ඔච්චර වෙනස්කමක් තියෙනවා නම් හරිද? දැන් ඔය වගේ ලොකු වෙනස්කමක් වෙන්න නම් ඒ රාජ පරම්පරාවෙත් මොකක් හරි තියෙන්න බෑ බං සාමාන්‍යයෙන්. දැන් ඔහොම දෙයක් වෙන්නම නම් ඥානමය මොකක් හරි දේවල් හින්දානේ. හරිද? දැන් හිතහන්කෝ උඹේ ළමයට එකපාරට දත් මේ 40ක් ඕනේ නැද්ද මේ සාමාන්‍ය අපිට දැන් 32යිනේ 34ක් ආවා ගියාන්කෝ ඇයි මොකක් හරි ඥාන විකෘතියක් හින්දා එහෙම වෙනවනම්
ඒ වගේ දේවල් වෙන්න බෑ. ඒ කියන්නේ ඔන්න දැන් උඹටත් 34ක් තියෙනවනම් ඔන්න ළමයාට 34ක් එන්න පුළුවන්. හරිද? එක්ක ඔය පරම්පරාව දිගේ එහෙම දෙයක් එන්න ඕනි නැත්නම් මොකක් හරි දෙයක් වෙන්න ඕනි. එහෙම නැතුව මේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්ගේ මිනිස්සෙක්ක මුන් විකෘති කරනවා. මේ ඒගැනේ ඉතිහාසය මට විකෘති කරලා එක තියෙන්නේ. වීඩියෝස් අනම් මනන් දකිනවට හිතිච්ච දෙයක් තමා බුදුහාමුදුරුව ඇත්තරම මේ කාල හිටියානම් මචන් කසයක් කරම් ගහන අබං ඔය පෝලිං වල ඉන්නවුන්ට පන්න ගහන්න බා කරන බලු වැඩවලටුම් ඒගැන සිරාවට බුදුහාමුදුරුව හිටියානම් පන්න ගහන්න බම් මේ මොකක්ද මේ කරන්න කියලා ඒගැන්නේ ඕක නෙවේ ඇත්තන බුදුහාමුදුරුව කිව්වේ ඉතින් එලිය මේ අඩු මවන එක කෙලීම බොරුවටක් කියලා කිසි දෙයක් කිසි අයිඩිය ගන්න ෆලෝ කරන්න පෝලිින් දිග කියලා දන්න දවක් අර ගන්න ඉන්නවා කියලා දන්න දැකල දන්න පෝලින්දික යන මාතරාර ඒකට මම වීඩියක් කරන්න ඕනිද ම පොට හොල බැලුව එකන පොඩි විස්තරටික එතවට දැත්තකට දැනගත්ත දෙවල්තම ඕව මේ මට මේ ගොඩම්ම කතා කරන්න ඕනුනේ මේ මගතන උමක් ගොහම දන්න සමීරයන දකින්න තිර ළමෙක් මැල්ල දැක්කද මේ සුයිසයිට් කරගෙන මේ රැග්ගක හින්ද මේ කැම්පසේ කොල්ලන ඔව සබරගම අඩුව එක පව් සීන්ක මචන් මේ මට ඒක සමීරයගෙන් අහන්ඩුවන මොකක්ද ඒ ගැන අයියගේ තියෙන සත දෙක මට ඒක ඇත්තම මෙහෙමයි ඉතින් හැම එකම බන් මේ අර දකින්න තරම් මේ අහන තරම් යකා කලුත් නෑ හරිද? ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ හැමදේම. මේකයි දැන් හිතහන් උඹලා ගම බලහන් හරිද? උඹලා ගම ගත්තොත් එහෙම මහා ජරායු මිනිසුත් ටිකක් ඉන්නවා. හොඳ මිනිසුත් ටිකක් ඉන්නවා. අර උග දෙපැත්තටම නැති මේ සෙට් එක තමයි වැඩි ඉගැන ඉන්නේ. හරිද? අයි චුට්ට උමාම දන්න සින්න මොකක්ද කියලා මොකක්ද ඉන්ඩෙප් නෑ සින්න ඒකේ මේ තියෙන්නේ පොල්ල උන්ට රැක් මොකද්ද රැක් මේ කරනවා වැඩි හරි මොකර නෑ කියලා නෑ ගත ඔව් එරැග්ගිගේ මේ මොකද්ද ෂෝට් ඇඳන් ඉන්න එපා කියලා හරි එහෙම උට තියෙද්දි බලු උගේ රැග්ගයක් දිලා දෙන මචන් ගැන පොර ෂෝට් එකගෙන වොස්රුම් එකට ගිහිල්ලා හරිද කාම්බරේ නම් වොස්රුම් එකට මං වැරදිනම් කොහේ හදන්න මම දැනගත්ත දේවල් තමයි මේ මම කොහොම හරි උගේ කලිසම ගල්ලා කියලා නම් දන්නවා ඉගැන්න මචන් ඉට පස්සේ ඌට මචන් කලිසම එකනේ කලිසම ගලවලා අන්ඩවෑග පිටින් හාව පැනපැන අන්ඩ කියල හැම තැනම හෝල්ල වට අනම්මනං ඉරස් මචවගේ කලිසමත් ගලවලා ඌට හිවමිලි හිමිලේට් කරලා ඌ වටේ ගෙනියලා ඌගේ ඇඳුම් ඔක්කොම ගලවලා ඌට ගහලා මල්මාරි අස්සර තල්ලු කරලා එනමනිකන් හෙනම චාට්‍ර සීනයක් කරලා මචක් කෙල්ලොත් මේ වෙලා කෙල්ලොත් යකු හිතපංකු කෙල්ල හොස්ටල් එකේ ඉන්නේ කොහොමද බං කෙල්ලොත් මෙයා වෙලායේ කෙල්ලොත් කරලා කියන්න ඔය කියන්නේ වැඩේ කරලා තියෙන්නේ උදව් කරලා ඒ නෑ කියන්නේ ඒකේ නම් මේකේ එළිය හොස්ටල් එකේ එළියෙන් දන්නේ නැහැ වැඩේ කරේ මම ඕකේ හරි වටේම නෑ යවන්න බං ඇති හරිද ඈ ඒ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ මේකයි ඔය වගේ වුණ අනිවාර්යෙන් ආයි යවන්න ඕනේ හිරේ ඉතින් එච්චරයි නෑ ඉතින් නිකම් මිනිස්සු දැන් ඒ කියන්නේ ඒක අර කියන උපසංස්කෘතිය හැමෝම මෙයා වෙන්න ඕන අලවෙන්න බෑ මිනිස්සු වෙන්න ඕන. ඒ කියන්නේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි හැමෝටම එහෙම දරා ගැනීමේ ශක්තියක් නෑ කියන එකයි. ඒ කියන්නේ එක එක කට්ටියගේ දරා ගැනීමේ ශක්තිය වෙනස් නේ. ඒ කියන්නේ දැන් මට දරා ගන්න පුළුවන් විදිය මේ වෙන්න පුළුවන් වෙන කෙනෙක්ට හිතෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ මචං. ඒ කියන්නේ අපි හැමෝම එක වගේ නෙමෙයිනේ බං. ඒ කියන්නේ ඒ ඕක පොරට මෙහෙමයි මේකනේ බා දැන් ඕකේ උපසංස්කෘතියක් කියලා කියන්න බෑ දැන් උපසංස්කෘතිය කියන එක බං දැන් මොකක් හරි එක එක පැත්තට පොදු වෙච්ච සංස්කෘතියක් කියන එකනේ ඒ කියන්නේ උපසංස්කෘතියක් කියන්නේ බං කැම්පස් එකකට පොදු වෙච්ච එකක් නෙමෙයි හරිද දැන් උපසංස්කෘතියක් ගත්තොත් එහෙම දැන් ඒ ලංකාවේ කියන්නේ මේ අයියාගේ පැත්තේ එක්ස්පීරියන්ස් ටිකුත් අපිට කියන්න මම හිතන්නේ අයියා හරි රැක්ද හරි ඇන්ටි කියන්න රැක්ද මම රැක් මේ අපි රැක් සෙට් එකේ ඒ කියන්නේ මෙහෙමයි හරිද මේ අපි පේරණේ ඉතින් හරිද බැච් එක තාම තියෙනවා මම ඒ ටී-ෂර්ට් එක තාම ඔව් ඉවරයි ඉතින් ඈ මොනවද පේරාකටත් බැනලා තිබ්බ මේ ඒකෙත් ඉන්නවා ඒකෙත් මෙඩිකල් එකේ විතරයි නැත්තේ අනිත්ෙන් අරේමයි මේමයි කියලා මම දැක්ක පොඩි කමෙන්ට්ස් ටිකක් යනවා ඕකේ මෙහෙමයි ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා හරිද ඒ කියන්නේ ඕපන් කතා කරන්න පුළුවන් ඕක ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි උපසංස්කෘතියෙන් ගත්තොත් එහෙම උපසංස්කෘතිය කියන්නේ මොකක් හරි පැත්තකට පොදු වෙච්ච සාමාන්‍ය සංස්කෘතියෙන් වෙනස් වෙච්ච දේවල් හරිද ඕකේ එක එක දේවල් හින්දා හැදෙන්නේ දැන් උදාහරණයක් විදිහට දකුණ එක විදිහක් නෙමෙයි දකුණ එක විදිහක් සබරගමු එක විදිහක් ඔය නුවර පැත්තට ගියාම තව විදිහක් එහෙම ඒ වගේ තමයි හරිද දැන් ඔය කැම්පස් එකක් ඇතුළට ගියත් බං ඒක අර දැන් අර ඕකට උපසංස්කෘතියක් හැදෙන්නේ මචං ඕක ඇතුලේ අර එළියෙන් බාධකයක් වගේ හිටිනවනේ ඇතුලේ ඉන්න වෙන කට්ටියක් එළියේ ඉන්න වෙන කට්ටියක් හරිද අන්නේ හින්දා අර ඇතුලේ ඒ මිනිස්සුන්ගේ වෙනම සංස්කෘතියක් හැදිලා තියෙන ඒක ඒ කාලේ ඉඳන් හරිද ඔය රැග් කියන එක මචං මේන්ලි යූස් කරන්නේ ඒ කියන්නේ මේ ඔය ඕක මේ හැදිලා තියෙන්නේ බං ඔය ඉස්සල්ලා මේ ඒ කියන්නේ රැග් කියන එක ගත්තොත් එහෙම ඉස්සරම මේ ඕක ඕක ලංකාවට කලින් ඉස්සර ලංකාවේ වුන් බං යුනිවර්සිටි කියලා ගියේ මේ ඉංග්ලන්ඩ් වලටනේ හරිද
ඉංග්ලන්ඩ් වල තිබිලා තියෙනවා මචං රාජකීයන්ගේ උත්සවය හරි ඔහම සිංහලෙන් කිව්වම මෙහෙම එකක් තියෙනවා. ඔන්නම මගුලක් තිබිලා තියෙනවා. බං හරිද? දැන් ඕකට ගියවුන් ඉන්නානේ. ඕකට ගියවුන් ලංකාවට ඇවිල්ලත් ඕක ෂේප් එකේ පටන් අරන්. හරිද? ඒ කියන්නේ අලුත් බැජ් එකක් ආවට පස්සේ උන්ට පොඩි ඒ කියන්නේ ඔය ඕව කරන්නේ මේ අර පොඩි ආතල් දීලා මේව කරන්නේ. නිකන් උංග බයිට් කරලා එහෙම ගන්න මේකක් තියෙන්නේ. හරිද? පොඩි මේවා ටිකක් අර දැන් ඔය ඉස්කෝල සමහරක් වෙලාවට තියෙන්නේ බං. ඔය මම දැක්ක මේ ලංකාවේ ඉස්කෝලේකට ඒ බලු විදියට එහෙම එකක් තියෙනවා කියලා. ඔය ඕකත් එක්කලා ඇදිලා විදින් තිබ්බා. මම දන්නේ නැත්ත නැත්ත. ඇත්ත නැත්ත කියන දන්නේ නැහැ. හැබැයි ඔය ඉස්කෝලේ සමහර ඉස්කෝල්වල තියෙනවා. හරිද? ඒ කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් වලට ඕ ලෙවල් වලින් වෙන ඉස්කෝලෙන් ආවට පස්සේ කරනවා. ඒවා තියෙනවා. හරිද? ඔය කැම්පස් එකේ විතරක් තියෙන එකක් නෙමෙයි රැග් එක. හරිද? මේ අර වැත් තියෙනවා. ඊට පස්සේ බං දැන් ඔය මේ කැම්පස් වල ෆැකල්ටි අතර ගත්තොත් සාමාන්‍යයෙන් මේ මොලේ වැඩි ෆැකල්ටි උන් සහ අඩු උන් කියලා જાතියක් ඉන්නෝනේ IQ එක ගත්තොත් එහෙම අඩු කට්ටිය යන්නේ මොන ෆැකල්ටි වලටද වැඩි කට්ටිය යන්නේ මොන ෆැකල්ටි වලටද එපාව ඒක කියන්න ඊට පස්සේ මේ කියන්න එපා වන්නම් කියන්න එපා කියලා ඔය ටික. හරි හරි එහෙම නෑ ඔය තියෙනවනේ අර බං එහෙම ෆැකල්ටි තියෙනවා ඊට පස්සේ ඔව්. තියෙන හරි දැන් ෆැකල්ටි එකේ ඉන්නේ උන්ගේ IQ එක ගත්තොත් එහෙම මචං වැඩි ෆැකල්ටි තියෙනවා අඩු ෆැකල්ටි තියෙනවා හරිද ඒක දන්නවනේ ඒක තමන් ගන්න සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක අනුව වෙනස් වෙනවා හරිද ඒක ගත්තොත් එහෙම මචං මේ ඔය රැග් එක අර IQ එක අඩු වුවන්ගේ වැඩි IQ එක අඩු ෆැකල්ටි වල වැඩි රැග් එක වැඩි වැඩි. ෆැකල්ටි ඔව්. වල අඩු සහ නැත්තෙම නැති තරම් කිව්ව හැකි හරිද ඒ කියන්නේ මෙහෙමයි මේ ඔය ඇත්තටම ගත්තොත් සමහරක් වෙලාවට ඔය මේ ඔය රැග් එකට මචං මේ ඒ කියන්නේ ෆිසිකල් රැග් එකක් නෙමෙයි හරිද දැන් මම මේ රැග් එක කියන්නේ දැන් ඔය මේ රැග් එක කිව්වට පස්සේ මිනිසුන්ට මචං ඒක මතක් වෙන්නේ මහා අමුතු විදිහට ඒ කියන්නේ මේ අර නිකන් ඔය ෆිසිකලි කරන ගොඩක් දේවල් එක්ක මේ වෙන්නේ ඔව්. ඒ ෆිසිකලි ඒවා ගැන නෙමෙයි මං කියන්නේ හරිද නිකන් මේ ඔය රැග් එක කියන මේකත් එක්කලා හරිද ඔය රැග් එකට මචං යුනිවර්සිටි ස්ටාෆ් එකෙන් ටිකක් සපෝට් තියෙනවා. හරිද? ඒ කියන්නේ මැනේජ්මන්ට් එකෙන් සපෝට්. ඇයි සපෝට් කියන එක ගත්තොත් එහෙම ඔය රැග් තියෙන ෆැකල්ටිස් වල බලහන් වලි ඇති වෙනවද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ඔය රැග් ගෑන් ටිකක් ගෙවුම් ගහගත්ත ඒවා තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. එහෙම ඇරෙන්න ඔය ෆැකල්ටි ඇතුලේ වලි. ෆැකල්ටි අතර වලි. හරිද? සාමාන්‍යයෙන් කොල්ලෝනේ බං ඉන්නේ ඒකට ගොහින ගොඩේ ඉන්නකොට දැන් ඉස්කෝලේ හිටියත් ගහ ගන්නවනේ බං. ඔව්. හැබැයි ඕක එහෙම ගහ ගන්න නැතුව. ඒ කියන්නේ ඔය ගොඩක් වෙලාවට ඔය පාලනය වෙලා තියෙන්නේ මචං ඔය රැග් එකකින් හින්දා. සහ මේ ගොඩක් දේවල් ආරක්ෂා වෙලා තියෙන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට ගනින්. දැන් පේරාදෙනිය ගනින්කෝ. පේරාදෙනිය ඇයි ලෝකේ 10 වෙනි ලස්සනම කැම්පස් එකනේ. හරිද? ඕක සමහරක් විට ඕක මේ පුල් ඇන්ටිරැග් වුණොත් එහෙම සමහරක් විට ඕක නැති වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මචං මැනේජ්මන්ට් එකෙන් ඕක පාලනය කරන්න බෑ ළමයින්ව. ඒ කියන්නේ මේ දැන් හිතහංග එක જાතියේ උන් එනවනේ. දැන් උදාහරණයක් විදිහට මම එකක් කියන්නම්. ඔය බං සාමාන්‍යයෙන් අපි පිට්ටනියක් මැදින් ඇවිදගෙන යන්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් අපි පිට්ටනියක් මැදින් ඇවිදගෙන යන්න කියොත් මොකද වෙන්නේ? නිකන් කියන්න. අපි පිට්ටනියක් ගහන්න මැදින් කොහෙද පහල ඇවිදගෙන යන්න කියොත් මේකට එහෙම පාරවල් ඩැමේජ් හැදෙනවා. මේ එකක් පාර මැදින් හැදෙනවා. ඉරි හැදෙනවා බං හරිද කොහොමද ඊට පස්සේ උඩින් ෆොටෝ එකක් ගත්තාම මේ ඒකට මේ පේන කැත අර ඒනේ මම මේ එක උදාහරණයක් බං කියන්නේ හරිද අන්න ඒ වගේ දේවල් ඕක මචං දැන් මේ රැක් කියන උන් ඕක කරේ නැතුවට ඇන්ටි රැක් ගෙවුම් ඕක කරන්න යනවා ඊට පස්සේ අරුන්ගෙන් බැනුම් අහනවා ඕව හින්දා වලියන්න යන වෙලාවලුත් තියෙනවා බං හරිද ඒ එහෙම දේවල් පවා තියෙනවා නැත්තම් ඉතින් ගොඩක් වෙලාවට ඔය මෙහෙම තියෙන්නේ ඉතින් මෙව්වෝ මේ ඔය ෆස්ට් එකේ විතරයි බං මොහොම තියෙන්නේ මේ ඊට පස්සේ ඇන්ටි රැක් ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපේ ෆැකල්ටි නම් නෑ එක දැන් වගේ තමයි හරිද ඒවා නම් ඉතින් අර ඒවා අර පරිසරය අපි ඒක හිතමුකෝ ඒ වගේ දෙයකට කියලා දැන් මේ ඒක වගේ විතරක් මේක නෙමෙයි ඒ කියන්නේ ගොඩක් දේවල් ඒක සහ දැන් මේ දැන් හිතංගෝ ටිකට් එකකට ගියා ටිකට් එකකට ගියත් ඕකේ ඉන්නේ කවුද ඉන්නේ තනිකර මේ රැග්ගෙවුන් විතරනේ ඇන්ටි රැග්ගෙවුන් ඕකට එන්නේ නෑනේ බං. දැන් මෙච්චර කාලයකට දැන් හිතහන් ওই රැග්ගෙවුන් ටික හිටියේ නෑ කියලා. හරිද? රැග්ගෙවුන් ටික හිටියේ නැත්නම් මේ වෙනකොට උඹ ඉතින් නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් තියෙයිද? ඔය කතා කරන්න. රජයේ එක එක ගෙනාවු දේවල් තියෙනවා නිදහස් අධ්‍යාපනය නැති කරන්න. නිදහස් අධ්‍යාපනය කියන එක තියෙන්න ඕනේ දෙයක් නේ බං. දැන් ලංකාවේ හැමෝටම මේ කියන්නේ බං කියන්නේ නෑ ලංකාවේ හැමෝටම නිකම් උගන්නන්න ඕනේ කියලා. හරිද? මං කියන්නේ සල්ලි තියෙන උන්ට සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න තියෙන්න ඕනේ. හැබැයි සල්ලි නැති උන්ට
මේ ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕනි බං. හරිද? හැබැයි මේ රජය ඕක නැති මේ මෙච්චර කාලයක් තිබ්බ රජ මේ රජය කිව්වම මේ දැන් තියෙන එක නෙමෙයි. මේ මෙච්චර කාලයක් මේ තිබ්බ රජයවල් ඕක අඩු කරන්න, ඕක නැති කරන්න කොච්චර දේවල් කරාද? හරිද? ඊට පස්සේ ඕකට පිකට් ගිහිල්ලා, ෆයිට් ගිහිල්ලා ඔය මේ මොකද්ද යුනිවර්සිටි ළමයිම කී දෙනෙක් මැරලා තියෙනවද? ඔය මැරිච්ච උන් එතකොට ඔය මේ ඕකට මේ ෆයිට් කරපු උන් ඒ හැම උන්ම රැග්ගෙවුන්. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. ඕකෙදි බං රැග් එකේදී ඇත්තටම කරන්නේ එකක් තමයි මේ උන්ව බය කළා අර ඒ කියන්නේ උඩ බැච් එකට උන්ව බය කරගන්නවා. හරිද? දැන් එක එක જાතිය උන් එනවනේ කැම්පස් එකට. කැම්පස් එකට එක එක જાතියේ උන් ආවට පස්සේ මචං මේ ඔය ඉස්සෙල්ලම කරන වැඩේ අර මේ මං කරන මේ කියන්නේ අර තියෙන බැනලා එහෙම ඒව කරලා මචං මේ අර උඩ බැජ් එකට මචං බය කරලා කන්ට්‍රෝල් කරගන්නවා. හරිද? ඒක බැජ් එකට කන්ට්‍රෝල් කරගෙන ඊට පස්සේ ඉතින් ඔය මේ ඔය ඒ කියන්නේ ඒවත් එක්කලා තමයි මේ ඔය යූනියන් එකට සම්බන්ධ කරගන්නවා එහෙම දේවල් වෙනවා ඊට පස්සේ අර කැම්පස් එකේ ඉන්න ඕනි ඔය මේක එක එක කැම්පස් වල එක එක නීති ගොඩාක් තියෙනවා හරි ඒ කියන්නේ ගොඩක් වෙලාවට තියෙන්නේ ළමයිම හදාගත්තා ළමයි සහ ඔය යූනියන් එකතු වෙලා හදාගත්ත නීති තියෙනවා බං හරිද ඔය නීති ටික පිළිපදින විදිහට අරුන්ව හදවනවා ඒක තමයි කරන්නේ හරිද ඕක අතර මචං මරාර ගම් වලින් එහෙම ගියා අසහනකාරයොත් ඉන්නවා ඉතින්. අන්න දැන් තමයි බං ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඔය දැන් හිතහන්කෝ දැන් මේ මොකක් හරි දැන් හිතහන්කෝ මේ ඔය එක උන් ඉන්නවනේ බං ඉතින්. මට කියන්න හිතෙන්නේ නැහැ සමහරක් ඒවා. අර මේ අර ගංවල ඉඳලා එතකොට අර ප්‍රෙෂර් ඒ කියන්නේ හරියට මේ මොකක්ද අවධානයක් ලම් හම්බෙච්ච නැති වුන් ඇවිල්ලා මේ එකෙක් දෙකේ ෆෝම් වෙන්න ගත්තාම තමයි ප්‍රශ්නේ වෙන්නේ ඕකනේ අයියෝ. එතන තමයි බං ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් හිතහන් දැන් සාමාන්‍ය උන් දැන් උදාහරණයක් විදිහට දැන් ඉස්කෝලේ කාලෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කට්ටියත් එක්ක කොල්ලෝ ටිකත් එක්ක ඉඳලා එහෙම උන්ට ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ බං. හරිද? දැන් ඔහොම නැතුව මේ ගියාට පස්සේ මේ අර නිකන් අර පැත්තකට වෙලා ඉඳලා හරි ගොඩක් වෙලාවට එහෙම ඒවා තමයි තියෙන්නේ. හරිද? මේ ගිහිල්ල වෙලා උන් නිකම්ම හරි අමුතු විදිහට ෆෝම් වෙනවා. හරිද? මෙහෙම ඊට පස්සේ මේ එහෙම සහ හිතහන් උදේම පෞල් පරිසරයෙන් මර අනිත් ඒවා බුලි කළා එහෙම වුණුත් ඉන්නවනේ බං හරිද අන්න උන් එහෙම පොඩ්ඩක් ඉතින් ගියාට පස්සේ අර දැන් හිතහන් තෙලේ එනවනේ තෙලේන දැන් ඉස්කෝලේ වලම රැක්කන්නේ උන් ඉන්නවනේ දැන් මං කියara සමහර ඉස්කෝලවලත් ඉන්නවා කියලා උන් එකෙක් ගියාම මේ කැම්පස් ඊට පස්සේ උන් ගිහිල්ලා ඒ වැඩේ අරගෙත් පටන් ගන්නවා බං හරිද අන්න දැන් තමයි බං ඔය මේ ප්‍රශ්නේ වෙන්නේ නැත්තම් මේ ඔය මේ දැන් මෙහෙමයි දැන් ඔය යන ළමයින්ගෙන් මචං ඔය රැග් එකකින් තව මම නිකන් එක හොඳ එකක් කියන්න තව යන එකක් හරිද හොඳ එකක් ඒ කියන්නේ දැන් හිතහම අහිංසකෙවුන් එනවනේ අහිංසකෙවුන් ඉන්නවා මේ තව මහා අර නිකන් දරුණු වෙවුනුත් ඉන්නවා හරිද දැන් ඉතින් ඉස්කෝලේ එහෙම සමහරක් දැකලා තියෙනවද මේ අර ඉස්කෝලේ උන් ටිකව බුලි කරලි ඉවර වෙලා අර තමන්ගේ වැඩ කරගන්නේ උන් එහෙම ඉන්නවා හරිද හැබැයි බා කැම්පස් එකේ ඔහොම උන් නැහැ එහෙම උන්ට ඉන්න හම්බෙන්නේ නැහැ මේ ඔය තියෙන ෆැකල්ටි වල එහෙම. හරිද? ඕක හැදෙනවා. දැන් හිතහන්කෝ දැන් සමහරක් වෙලාවට මේ මට මතකයි අපේ බැච් එකේ තුේ ගිය ගමන් එකෙක් මේ එකෙක් දැව් මොකද්ද මේ දැන් අහිංසක වගේ කොල්ලෙක් මේ අර නෙමේ එකෙක් මොකද්ද කෑම එකක් බෙදාගෙන කොහෙද ඇවිදිලා ඊට පස්සේ මේ කියන්නේ මම යන්නත් කලින් හරිද? ඒ කියන්නේ මං හිතන්නේ අපේ උන් ගිය ගමන්ම මේ එකට කියලා ගිහිල්ලා වතුරයක් අරන් වරෙන් කියලා. මට කියලා වතුරයක් අරන් වරෙන් කියලා එකෙක් ගිහිල්ලා වතුරයක් ගෙන්නගෙන. නිකන්. ඒක අහිංසක වගේ ඉන්න කොල්ලෙක් ගෙන්නලා. හරිද? අන්න ඒ වගේ උන් ඉන්නවා බං. හරිද? මම මේ නිකන් එක උදාහරණයක් කිව්වේ. හරිද? නිකන් ඒසුට මොකද උනේ? මොකොත් උන්නේ නැහැ. ඉතින් ඒක මේ කියන්නේ ඒ වගේ දේවල් අතනින් පස්සේ වෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ මේ රැග් එකෙන් පස්සේ. හරිද ඒ කියන්නේ ඒව එහෙම නවත්තනවා කියන්නේ ඒ කියන්නේ දැන් අර මේවයි ඕක කරන්න මචං උඩ බැච් එකෙන් බය කරලා මං කිව්වේ අර මේ පහළ බැච් එක බය කරගන්නවා බය කරලි වෙන්න අර කැම්පස් එකේ හදන නීති ටිකකට යටත් කරගන්නවා කියලා හරිද උදාහරණයක් විදිහට ඔය මේ තනකොළ පා ගන්න එපා නිකන් පොඩි පොඩි සරලේව හරිද නිකන් මේක දරුණු ඒවා නෙමෙයි තනකොළ පා ගන්න එපා ඊට පස්සේ මේ අනුන්ගේ වැඩ කරන්න එපා හරිද ඔය තමන්ගේ වැඩ තමන්ට කරගන්න දෙන්න අන්න ඒ වගේ ඔන්න ඒ වගේ නිකන් අර පොඩි රූල්ස් ටිකකට මේ උන්ව හැඩගස්සනවා. දැන් ওই මැනේජ්මන්ට් එකෙන් ඕක කිව්වට ඕක කවදාවත් වෙන්නේ නැහැ නේ බා. හරිද?
අන්න ඒකට තමයි මේ ඕක තියෙන්නේ. අනික තමයි ඔය යූනියන් එහෙම හැදෙන්නේ මචං මේ රැග් එකත් එක්කලා. හරිද? ඔතනින් අර ඔතනින් කවදාවත් බැච් ෆිට් එකක් කියලා දෙයක් හැදෙන්නේ නැහැ. බැච් ෆිට් එක කියන්නේ අමු ගොඩුවක්. හරිද? එහෙම රෙද්දවල් නැහැ. හරිද? මේ කියන්නේ ඒ කියන්නේ හැබැයි අර ඉන්න කාලෙදි මචං අර මේ ළමයි ටික එකතුව ඉන්න ඕනේ. හරිද? නැත්නම් ඔය කැම්පස් එක මේ ගියාට පස්සේ මේ ඉවරුනාට පස්සේ ආයි කට්ටිය කැල්ලා යනවා. මේ මොකද ඔගේ දිරවනේ උන් ඉන්නවා, දිරවන්නේ නැති උන් ඉන්නවා. හරිද? මේ ඉන්න හැබැයි ඉන්න කාලය ඇතුළත පොඩ්ඩක් ඒ කියන්නේ යූනියන් එක කියන්නේ මචං මිනිසුන්ගේ එකතුවක් කියන එකනේ. ඒ කියන්නේ ළමයින්ගේ එකතුව ළමයින්ගේ යූනියන් එක තියෙන්න ඕනි මචං. තිබ්බේ නැත්තම් වෙන්නේ අර මැනේජ්මන්ට් එක මචං උන්ට ඕනි දේවල් කැම්පස් එක ඇතුලේ කරන්න ගන්නවා. හරිද? ඒ කියන්නේ උඹලා අර කතාවක් බලනවද මේ මොකද්ද මේ විශේෂකාරීද කියලා මොකක්ද එකක් යනවා මේ වල කතාවක්. අර මොකද්ද මොන්ද මට මතක නෑ මම TikTok එකේ එහෙම සමහර කැලි දැකලා තියෙනවා. මේ විශේෂකාරීද මොකද්ද කියලා ඉවරලා කතාවක් යනවා මේ මොකක් හරි කතා මේකක channel එකේ මට මතක නෑ හිරුවේ කියන්නේ දෙන්නනේ මට මතක නෑ මොකේද කියලා. මම මම හරි බලන්නේ අර ඒක විසේකාරී ඇත්ත කියපන් මම බලන්නේ නෑ ඕක. උම මම උම TikTok උම එකේ දකිනවා හරි මම බලනවා. පුතා දන්නෙත් නෑ දන්නේ නැද්ද නෑ ඒකේ තියෙන්නේ බා සීන් එක මේ අර ඒ කියන්නේ ප්‍රොෆෙසර් කාරයෙක් ඉන්නවා ප්‍රොෆෙසර් කාරයා මේ කෙල්ලෝ ටිකට ෂොට් එක දෙනවා එච්චරයි තියෙන්නේ හරිද මේ ටික අන්න ඒ වගේ දේවල් බං එහෙම අර මේක අර වෙන්න දෙන්නේ නැතුව ගොඩක් වෙලාවට නවත්තගෙන තියෙන්නේ ඔය යූනියන් එකකින් හින්දා හරිද? ඒ කියන්නේ උන්ට ඕනි දේවල් කරන්න දෙන්නේ නැතුව. දැන් හිතහන්කෝ මේ කියන්නේ ළමෙට්ට මොකවත් වෙන්න දෙන්නේ නැතුව ඒ හැම දෙයක්ම බන් නවත්තගෙන දෙන යූනියන් එකේ. දැන් බැරි වෙලාව මොකක් හරි ළමෙට කරදරයක් වුණොත් බං යූනියන් එක විදිහට එළියට බහැලි වෙලා ඔය කට්ටියම එළියට වහිනවා. හරිද? දැන් හිතහන්කෝ මේ මොකෙක් හරි මේ දැන් උදාහරණයක් විදිහට මේ පේරාදෙණිය කැම්පස් එක ඇතුළේ පොලිසියෙන්වත් එහෙම එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ බං මොකක් හරි කරදරයක් මොකක් හරි සිද්ධියක් වුණොත් ඕක ඇතුලේ බං ඔය ඉන්න ළමයි 10000ක් විතර එකපාර එළියට එනවා. ඒ අදාළ සිද්ධිය වෙනුවෙන්. හරිද? එතකොට මචං පිට පුජ්‍යලයකට ඇවිදිලා කැම්පස් එක ඇතුලේ ඉන්න කෙනෙක්ට කරදර කරන්නවත් මේ ඕකේ ඕනි විදිහට නටන්නවත් බෑනේ. හරිද? ඒ තියෙන්නේ යූනියන් එකේ පවර් එකේ හින්දා. ඒ යූනියන් එකේ පවර් එක ඇත්තටම රඳා පවතින්නේ බං ඔය රැග් එකත් එක්කම තමයි ඇත්ත කතාව. හරිද? ඒ කියන්නේ මෙහෙමනේ උඩ බැච් එකෙන් පල්ලෙහා බැච් එකක් අර කන්ට්‍රෝල් කරගෙන එහෙම තියාගෙන ඉන්න එකෙන් තමයි ඔය ගොඩක් වෙලාවට මේ වෙන්නේ. හරිද? හැබැයි ඉතින් අර වගේ අර ගස් බල්ලෝ ඇවිදිලා ෆිසිකලි එක දේවල් කරන්න ගියාට පස්සේ ප්‍රශ්නයක් එනවා. ඕකෙදි බං ඇත්තටම ගොඩක් ෆැකල්ටි වල ගොඩක් අර මං කිය අර IQ එක වැඩි එක ඒ වගේ මචං වෙන්නේ ගොඩක් වෙලාවට අර මේ කියන්නේ ඔලුවට දාන්නේ. මෙහෙමයි උඹලට මෙහෙම නැති වුණොත් මේ කියන්නේ උඹලා මේ දේ කරේ නැත්තම් මේ දේ තමයි වෙන්නේ. උඹලා මේ දේවල් මේ විදිහට කරේ නැත්තම් අනාගතේ වෙන්නේ මේක. ඒ කියන්නේ ඒ විදිහට අර නිකන් අර මොකක්ද බයකට කියන්නේ මේ කියන්නේ දැනුම දීලා තමයි මේවා කරන්නේ. හරිද? මේ ගොඩක් වෙලාට කතා කරලා සහ මානසිකව. හැබැයි ඉතින් අරව මේ සමහරක් අය ෆිසිකලි තියෙන දේවලුත් තියෙනවා ඉතින්. ඒ ෆිසිකලි තියෙන දේවල් වලට නම් අනිවාර්යෙන් විරුද්ධව නැගිටින්න ඕනිකම්. මොකද මේ කවුරුවත් යන්නේ මේ එක එකයාගෙන් ගුටි කන්නවත් මේවට නෙමෙයි නිකන්. අනිවාර්යෙන් ඉගෙන ගන්න ළමයි කැම්පස් යන්නේ හරිද? ඔව් එහෙම මේ එක එකාට මේ ඕන විදිහට ඉන්න නෙමෙයිනේ. හරිද? ගිහිල්ලා අපි ඉන්න ඕන විදිහක් තියෙන ඕනේ තරක. දැන් අපි ඉස්කෝලේ ගියත් අපි ඒ ඉස්කෝලේ විදිහට ඉන්න බෑ. නැත්තම් මේ අපිට ඕන විදිහට මගුල් කරන්න බෑනේ. ඔය ෂෝට් කතාව කියන්නම් බං ඔය ෂෝට් ඒ කියන්නේ මේ දැන් බං ෂෝටක් හදගෙන යන එක මේ වුණාට සාමාන්‍යයෙන් ඔය ඉස්සර හැදිච්ච නීතිනේ බං හරිද? ඉස්සර ෂෝට් අඳින්නේ කවුද? ඉස්සර ෂෝට් අඳින්නේ මචං වතු සුපර්වයිසර්ස්ලා. හරිද? අන්න ඒ වගේ කට්ටියනේ. හරිද? අන්න ඒ අර නිකන් අර මිනිස්සුන්ගේ පාලනය කරන්න උන්නේ මචං ඒ කාලේ ඒ ඉස්සරම කාලේ මචං ඔය ගොඩක් වෙලාවට මේ ඔය ගමකුණත් ෂෝට් ඇඳයි යන්නේ අරු ෂෝට් ඇඳගෙන යන්නේ මේ වත්තේ ඒ කියන්නේ අදාළ ලොකු වතු වල වැඩකට සාමාන්‍ය අහිංසක මිනිස්සු ඉන්නවා අර උඹ පාලනය කරන එක තමයි මේ ෂෝට් එහෙම ඇඳගෙන මේ යන්නේ මචං හරිද ඔන්න ඔය හේතු හින්දා තමයි මචං ඇත්තටම ඔය මේ ෂෝට් තහනම් වෙලා තියෙන්නේ හරිද ඒ කියන්නේ උන්ට ෂෝට් ඇඳගෙන මේ කැම්පස් ඇතුළට හැමෙන්න බැරි වෙන්නේ ඒ වගේ ලයින් එකක් දෙන්න බැරි වෙන්න ඒකට එකක් තමයි බං ඊට පස්සේ ඉතින් දැන් මේ අද ඉතින් මේ ෂෝට් ගහගෙන අපිට අවුමටත් යන එකනේ බං මේ ඒවා ඉතින් වෙනස් වෙන්න ඕනේ ඉතින් ඔය ගොඩක් දේවල් තියෙනවා බං වෙනස් වෙන්න ඕනේ ඒත් ඉතින් අර
සමහරක් දේවල් වෙන අර ආගම් වගේ තමයි බං. හරිද? ඒ කියන්නේ දැන් අර ඇත්තටම මේ වර්තමාන වෙනකොට වෙනස් වෙන්නේ නැති වෙනස් ඒ කියන්නේ අවුරුදු ගානක් තිස්සේ ඇවිදිලා ඒවා අර අප්ඩේට් වෙන්නේ නැතුව ඉතින් ওই ප්‍රශ්න ඇති වෙන දේවල් තියෙනවානේ. ඒ වගේ තමයි ඉතින් අර කතු අප්ඩේට් වෙන්න ඕනි දේවල් ඉතින්. අර ෆොරෙන් කන්ට්‍රීස් වල බුලින් කියලා තියෙන්නෙත් මේ දැන් මෙහෙ රැගින් තියෙන ඒකම තමයි බයි එකම දේ තමයි ඉතින් ඔය තියෙන්නේ. අර බුලිස්ලයින් ෆොරෙන් අපේ බලන ටීවි සීරීස් මූවීස් වල එහෙම තියෙන්නේ ඒ සෙතේම තමයි. හ්ම් ඒ සෙතේම තමයි ඉතින් මේ එතකොට සමීරයි මේ මොකද්ද රැග් නැතිම ෆැකල්ටි එහෙමත් තියෙනවනේ සමහර ඒවා ඉංජිනේරිං ඒවා මේ ඒ වගේ මෙඩිකල් එක නෑනේ ඔය රැග් නෑ කියන්නෙත් ඒක තමයි බයි. ඒ රැග් නෑ නෙමෙයි ඒක තියෙනවා බං. හරිද? ෆිසිකල් රැග් එක නෑ හරිද මෙන්ටල් එක තමයි තියෙන්නේ ඔය ෆිසිකල් රැග් එක නැති ඒවට රැග් නෑ කියනවා. මේ ඒ වගේ තමයි ඉතින්. නැත්තම් අර තියෙනවා ඉතින් අර ගියාට පස්සේ අර ඒ කියන්නේ ඒ හැම එකෙම උනට යූනියන් එකකුත් තියෙනවනේ ඔව් ඒ කියන්නේ ගොඩක් ඒ වගේ තියෙනවා බං. ඒ කියන්නේ මේ ඔය කියන්නේ ඔක මේ රැග් එක කියලා නෙමෙයි කියන්නේ අර මුලින්ම ගියාම නිකන් අර වෙන නමක් තියෙන නවක මේ කියන්නේ අර නවක අනුරූපිතා මොකක්ද එකක් තියෙන මට මතක නෑ දැන් මේ ඒ කියන්නේ අර ඒ පරිසරයට පුරුදු කරනවා කියලා හරිද නිකන් ඒකෙදි බං ඉතින් අර කතා බහ ඒ කියන්නේ කතා බහ කරලා කියන්නේ උඩ බැජ් එකේ උන් ඇවිදින්න ඉතින් කතා කරලා ඉවර වෙලා මේ කියන්නේ මේ ඒ අර එක එක දේවල් ඉතින් කියා දෙන එක තියෙන්නේ ඉතින් හරිද එහෙම කාලට තමයි ඔය රැග් කාලේ කියලා කියන්නේ ගොඩක් වෙලාවට. ඔය රැග් නෑ කියලා කියන්නේ අර ෆිසිකල් දේවල් නැති ඒවට. හරිද? මේ මොකෝක වැඩේ තියෙන්නේ මචං ඔය සමහරක් උන්ගේ මොළ ශෝධනය වෙනවා බං අන්න ඒක වැඩේ තියෙන්නේ. බ්‍රේන් වොෂ් වෙන එක තමයි අවුල තියෙන්නේ. හරිද? මේ මොකද මට සමහරක් උන් හම්බෙලා තියෙනවා මචං. උන් උඩ බැජ් එකේ උන්ගෙන් ගුටි කණ එක උන්ට ලොකු දෙයක්. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා බං. හරිද? ඒ අර ඇටෙන්ෂන් සීකර්ස්ලා වනේ මන්දා ඒක හැබැයි වෙන්නේ මචං හද්ද වණින් ආපු උම්ම තමයි හරිද නිකන් මේ සාමාන්‍ය උන් නෙමෙයි මේ ඒ කියන්නේ ඕ අපි මේ සීනියර්ස් වගේ මෙච්චර කුටි කාලේ හැදුනේ නිකන් මොන මොකෙද්ද කියලා හිතනවා ඉතින් ඔය වගේ කතන්දරයක් කිව්වට පස්සේ ඒ කියන්නේ ඕක මට කියලා තියෙනවා සමහරක් ඒවා ඒ කියන්නේ සමහර මේ ඒ වගේ මේ එහෙම තියෙනවා බං හරිද ඒ කියන්නේ එහෙම අර බ්‍රේන් වොෂ් වෙච්ච උන් ඉන්නවා ඒ අර ඉතින් සාමාන්‍ය මට්ටමේදී එහෙම ලොකු දෙයක් නෑ බං. රයිට් මේකයි හැම අවුරුද්දකම මේ කාලෙදී ඕක ඇදිලා එනවා. ඕනම අවුරුද්දක පිටිපස්ස නිවුස් බලපන් මොකක් හරි එකක් මේ කාලට ඇදිලා එනවාමයි. ඇදිලා එන එක හේතුවක් තමයි ප්‍රයිවට් මොනවා වුණත් තාමත් ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට තියෙන තැන ඒක නෑ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට. හරිද? කවදාවත් දක්ෂ ළමයි ටික හැමදාම යන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට. කවදාවත් බං දැන් මොකෙක්ට හරි මේ දුන්නා ගියාන්කො මේ උඹට දුන්නොත් එහෙම මේ පේරාදෙනියේ මේ එකක කෝස් එකයි කෝස් එකකින් උඹ යන්නේ කොහෙටද යන්නේ පේරාදෙනිය කියන්නේ බං හරිද මේ ප්‍රයිවට් කැම්පස් එකකට යන්න බැරි වෙලා මේ ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්නේ උන් නෑනේ බං ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්න බැරි වෙලා ප්‍රයිවට් ඒවට යන්නේ උන් විතරනේ ඉන්නේ හරිද ඒකත් එක්ක බං මේ ඔය මේ කාලට ඇදිලා වෙන්න පුළුවන් තරම් අර දෙමව්පියන්ව බය කළා මිනිසුන්ව බය කළා ළමයින්ව බය කළා මේ ප්‍රයිවට් කැම්පස් වලට එකක් ඇදලා ගන්න. හරිද? අනික තමයි දැන් ඔය තව ඕක ඇදලා ගන්නවා බං තව අර අපේ උන්ට මහා අමුතු ඇරියස් තියෙන උන් ඉන්නවනේ බං. ඒ කියන්නේ මේ මොකද්ද මේ අර නිකන් අර මොකෙක් හරි දැන් හිතහන්කෝ මේ අපි අඳුරන එකෙක් යනවා කොහේ මේ ගියාන් කැම්පස් එකට මට යන්න බැරි වුණා. හරිද? එතකොට දැන් අර තියෙනවනේ බං අර මේ ඕකත් ඔහොම තමයි ගන්න ඇත්තේ ගිහිල්ලා අර ඌට අර ඉරිසියාවටත් එක්ක මේකේ කතන්දර ටිකක් කියන්න. ඕක තියෙනවා. හරිද? උක එක. ඊට පස්සේ බං රජයට ඕනි මේ යූනියන් දුර්වල කරන්න. හරිද? මේ රජයට නම් ඕනි කියලා මම දන්නේ නැහැ. මේ රජෙට ඉතින් මේ තියෙනවා ඉතින් පොඩ්ඩක් හැම එකටම තියෙනවා. හරිද? මේ දැන් තියෙන රජයට ඕනි කියලා ඕනි මේ කියලා දන්නේ නැහැ. හැබැයි ඉතින් කලින් රජයවල වලට නම් ඕනි කොහමද ඕන යූනියන් දුර්වල කරන්න. මොකද උන් එක්කලා තමයි උන්ට ඕනි ගොඩක් වැඩ කරගන්න බැරි වුනේ. හරිද? ඒක තියෙනවා. හරිද? ඊට පස්සේ කැම්පස් වල සමහර මැනේජ්මන්ට් වලට ඕනි යූනියන් නැති කරලා දාන්න. මොකද උන්ට ඕනි දේ ළමයිව කන්ට්‍රෝල් කරන්න බෑ මේක නැති වුණොත් එහෙම මේ යූනියන් තිබ්බොත් එහෙම
මොකද ලෙක්චර්ස්ලා කරන වැරදි වලටත් යූනියන් වලින් ගිහලා ටෝක් කරන වෙලාවල් තියෙන ඕන තරම්. ඇයි මේ මෙහෙම කරන්න කියලා. උන්ට ඕන විදිහට නම් මේ ළමයිව කන්ට්‍රෝල් කරන්න බෑ යූනියන් තියෙනකම්. ඒ හැම පැත්තක්ම තියෙනවා. ඉතින් ඒ හොඳ මේ පැත්තේ හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. ඉතින් අපි ඉතින් ඔගේ නරක පැත්ත පුළුවන් තරම් අයින් කරන්න ඕනේ. නරක පැත්ත අයින් කරන්න කියන්නේ ඉතින් අර වගේ ජරා වැඩ කරන උන්ට නම් අම්ප හිරේ දාන්න මුණි ඉච්චරයි ඉතින්. ඕනේ ඒ කියන්නේ ඒකෙන් අර ඒ සීන් එක දැන් මේ ෆයර් වෙලා තියෙන එකෙන් එනවා තව තව කරපු දේවල් එක එක ඒවා තව කට්ටිය කරලා තියෙන බලු වැඩ එළියට එනවා. මේ කට්ටිය දානවා සහ මම දැක්ක අර නිකන් ට්‍රෙන්ඩ් එකක් යනවා එහෙම කරන කට්ටියව මේ කම්පැනිස් වලිනුත් මේ බ්ලැක් ලිස්ට් කරමු කියලා. උමා මේ මගේ තන උඹ ඔව් මේකේ මම දැක්ක කරන්න අයිඩියා එක කමන්නේ. තියෙන අයිඩියා එක තිබ්බද උඹට නෑනේ. ඒ කියන්නේ එහෙම මචං නෑ නෑ. they are creating a මේ portal or something හරිද මොකක් හරි වෙබ්සයිට් එකක් හරි මොකක් හරි හදනවා එහෙම බුලි කරන කට්ටියගේ ප්‍රොෆයිල්ස් දාන්න එකට ඊට පස්සේ කට්ටිය يعني කම්පැනිස් හයර් කරන්න යනකොට ඒ කට්ටියව හයර් කරන්න නැතුව මේ ඒ එයා කියන්නේ මෙහෙමයි බං හරිද ඔය වගේ එකක් ඇත්තටම කම්පැනි එකට ගන්නත් ඕන නෑ. ඒ වගේ මානසිකත්වයක් තියෙන එක කම්පැනි එක ගත්තොත් ඉවරයිනේ බං. ඒ අනිවාර්යෙන් කියන්නේ ඒ වගේ මානසිකත්වයක් දැක්කොත් අනිවාර්යෙන් කම්පැනි එක අයින් කරන්න ඕනේ. මේ වගේ එකක් මේ තියෙන හරියට. ඒ කියන්නේ මෙහෙමයි ඔය මේවා තියෙනවා බං හරිද? මම කලින්ම හිටපු කම්පැනියක් තියෙනවා හරිද? කාලයකට කලින් කම්පැනියක්. ඒක ඒකේ ලීඩ් හරිද? මේ ඌ කට්ටිය විතරයි උගේ ජොබ් එකට ගන්න. දැන් එහෙම ඒවා පවතිනවා මේ කියන්නේ ගවර්න්මන්ට් කැම්පස් කියලා නෙමෙයි ඈ. මේ ඒ අදාළ ටීම් එකට කවුරු ඉන්ටර්විව් ආවත් ඉන්ටර්විව් අතනින් එළියට යන්නේ එවුන් විතරයි. හරිද? එහෙම ඒවත් තියෙනවා. ඒ කියන්නේ මේක ගවර්න්මන්ට් නින්දා විතරක් මේවා එන ගන්න නෙමෙයි එක එකාගේ මානසික මට්ටම. හරි මන් දන්නේ නැහැ අයියේ එහෙම ඌ කරන්නේ සමහරක් විට ඌ මේ දැජයක් ඉන්න සමහරක් විට උට අනිත් උන්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඇති. එහෙම හේතුව දන්නේ නැහැ කොහොම හරි උගේ එකේ අතනින් ෆිල්ටර් වෙලා යන්නේ විතරයි. කාලයකට කලින් හිටපු කම්පැනි එක. ඒකයි ඒ වගේ දේවල් තියෙනවා බං හරිද? ඒ අපි මං හිටිය ටීම් එකේ නෙමෙයි අනිත් ටීම් එකේ. එහෙම දේවල් තියෙනවා බං. ඒක ඉතින් එක එකාගේ ඉතින් මානසික මට්ටම අනුව මේවා වෙනවා. දේවල් ඉතින්. ඒ කියන්නේ උමාගේ මා හිතන්නේ මොකද ඒක ගැන? what do you think about it? උමා හිතන්නේ මොකද ඒක ගැන? ඒ කියන්නේ රැග් ගණන් ඒ බලන්නේ. කියන්නේ අර කට්ටියව කම්පැනි වලට හයර් කරන්නේ නැති එකද නැත්නම් සමහර නෑ නිවුස් ඒක සෙට් එකෙන් කොහොමත් ඒක ආයේ අද අහන්න දෙයක් නෑ ඒක කොහොමත් ඒක වෙන එක හොඳයි. මම කියන්නේ රැගින් කියන එක ගැන උඹට හිතෙන්නේ මොනවද? ඒ කියන්නේ ඒ කියන්නේ අර කොහොම නැතුව පොඩි ලිමිට් එකකට අර උන්ව හදන එක කරන්න ඕනේ. හැමෝම සත්තු වගේ මොහොත් වල්බూరు වෙනවනේ නිදහස මොකද කියන එක කරන්නේ. දෙන්න හොඳ නෑ බං කිසිම එකකට. වල්බూరు නිදහස දුන්නොත් ඕන තරක ඉවරයි ඉතින් එච්චරයි. ඒ කියන්නේ අර කැම්පස් එක ස්ටුඩන්ට්ලාගේ එතනට ආවට පස්සේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක හදන්න ඕනේ. හරිද? එහෙම නැතුව ඒ කියන්නේ රට වටේම ඉන්න අහුමුළු ගානේ ඉන්න හැමෝම එනවා උතන. මේ මට හිතෙන එක හරිද? ඔව් ඒක හැදෙන එක හැදෙන්නම ඕනේ. ඒක ඉතින් නෝමල් අර ඉතින් හාල කන්නේ මෙවුන් ඉන්නවනේ බං. උන්ට කියලා කරන්න බැරි වුන් ඉන්න. උන්ට ඕනේ පනිෂ්මන්ට් එක. ඒ කියන්නේ අර උන්ගේ මේ කිව්වට වෙන්නේ නැත්නම් ඊට පස්සේ ඉතින් කරන්න තියෙන පනිෂ්මන්ට් එක. ඕක ආමි එකේ කරන්නේත් ඕකනේ. ආමි එක ඔය ආමි එකේ කරන දේ තමයි බං ඇත්තටම රැග් එකේ කියන්නේ. ආමි වලට ආමි යන්නේ එකේ කරන්නේ සම්පූර්ණ ඒ කියන්නේ ආමි එකේ යූස් කරන මෙතඩ් එක තමයි කරන්නේ මේ රැග් එකේ. අර මේ පොඩි හරි වැරද්දක් කරොත් ආමි ඒක මොකද එකේ ඒකට යන්නේ වෙන්නේ ඒ දේම තමයි. ලොකුවට මොලේ තියෙන කට්ටිය නෙවෙයි නේද? යටම ලෙවල් එකකින් යන්නේ. එතකොට එයාලගේ කරන්නේ එයාලගේ ඩිසිප්ලින් හදාගෙන අර උඩ කට්ටිය කියන දේ හරියට මේ එයාලව ෆලෝ කරන්න හදාගන්න පොඩි හරි වැරද්දක් කරොත් අර ඒකට හරියන්න ලොකු දඬුවමක් දෙනවා මොකක් හරි. එතකොට අන්න ඒකට බයට තමයි අර විදිහට හැදෙන්නේ. අර එහෙම කියලා ඊට වැඩිය අර ලොකු මැනේජ්මන්ට් ලෙවල් වලට ගියම මේ මොකක් හරි කවුද උන්ට දඩුවම් දෙන්නේ නැහැ. උන්ට කියන්නේ ඕක කරන්න එපා ඕක කරන්න එපා මෙහෙම කරන්න කිව්වම උන් හැදෙනවා. දැන් අර වගේ පොඩි අත ලෙවල් එකේ කෙට් එකකට ඒක කරන්න යනවා. දැන් ඒ ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් වලින් තියෙන මතනට ආවට පස්සේ මොකක් හරි විදියකින් ඒක ස්ටෑන්ඩඩ් එකක් හදෙන්න ඕනේ අර පිස්සු කෙලිනව නවත්තන්න. ඒ වුණාට මචං මේ අර මේ ඔව් ඒ සෙක්ෂුවල් කියන්නේ අර ඒ කියන්නේ ඔහොම උන් අර හියුමිලියේට් කරලා නම් ඒවා නෙවෙයි. ඒවා ගොම්පාට්නේ ඉතින් ඒ කියන්නේ අනික දැන් ඒවා ගොම්පාටේ. ඕවගේ මේ ඒ කියන්නේ එහෙම මේ ඒ කියන්නේ අර එහෙම තැලෙන ඒ කියන්නේ අර වැඩි මේවා කරන්නේ නැති එහෙම අර අසරණ කට්ටිය කවුරු හරි එක්කෙනෙක් හොයාගත්තොත් පොරට දිගටම ගහනවා. ඒ කියන්නේ දිගටම ඒ වැඩේ කරනවලු ඒකේ මේ කියන්නේ එහෙම ඒ කියන්නේ හිත මේවා එක එක්කෙනෙක් හොයාගත්තොත් එහෙම. ඔව් ඒ නම් ඉතින් ඒක බුලින් ඉතින් අසරණ එකෙක් හොයාගෙන ඒක තමයි දැන් වෙලා තියෙන්නේ මචං.
يعني මූට කාලයක් අවුරුදු ගණනේ මම දන්නේ නැහැ කාලයක් තිස්සේ මූට මේක කන්ටිනියු කරලා තියෙනවා. මේ ඕකයි ඉතින් කතන්දර. දැන් මට තියෙන ප්‍රශ්නේ ඉතින් මේක මේ ඒ ළමයා කාට හරි කියන්න ඇතිනේ මොකක් හරි මචං මට මෙහෙම එකක් තියෙනවා ඉතින් ඒතකොට ඌ පොඩ්ඩක් ඒක ගැන يعني ඌ හිතන්නේ නැති ආ කොහොම තමා කියලා නිකන් හිතන්න දෙදී. කවුරුත් හිතන්නේ නැතුව ඉතින් මූ ගිහිල්ලා බෙල්ල වල දාගන්නේ කියලා. හරි ඉතින් ඒක ඒ හිතනකොට මචං ඒ කියන්නේ දැන් මම ඒක අර ඉගෙන ගන්න නිසා තියෙනවා. ඒ කියන්නේ ඒක හිතුණා මචං ඒක තමයි එකම සොලියුෂන් එක කියලා හිතෙනවා මචං. ඒ වෙලාවට ඒ කියන්නේ ඒ ડિප්‍රෙෂන් ස්ටේටස් එකට ආවහම ඉතින් හිතනවලු මචං මේක තමයි මට තියෙන එකම සොලියුෂන් එක. මම මේක තමයි කරන්න ඕනේ කියලා එහෙම හිතන තැනකට එනවලු මචං. කියන්නේ එතන අපේ මෙන්ටල් ස්ටේට් එක ඒ වගේ තැනකට යනවා ඉතින් ඒක. හිතා ගන්න බෑ ඉතින් කොහොම එහෙම වෙනවද කියලා. ඉතින් දැන් මේවා දකිද්දි ඉතින් හිතනවා මේවා ඉතින් ලිවිං ප්‍රූෆ් නේ. මේවා අපිට බලා ගන්න හම්බෙන්නේ ඉතින් හිතපන්කෝ ඒක තමන්ගේ මේක අරක එල්ලගෙන ඒකේ දිගේ මෙයා වෙනකොට හැබැයි ඔය බෙල්ල වල දාගන්නේ කතන්දරයක් තියෙන ඒක බෙල්ල හිර වෙද්දි ආයෙ හැම වෙලෙම හිතනවලු නේ ඒක මේවා කරගන්න මේ කියලා වෙති. ඔව් ඒක අර ඉන්ස්ටන්ට්ලි මැරෙනවා නම් අවුලක් නෑ උන්. හරිද? දැන් අපේ දඟලලා දුක් වෙනවනේ මැරෙනවා නෑ නෑ ඕක නෑ බෙල්ල හිර වුණාට පස්සේ මේව කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි ඕක බෙල්ල හිර වෙනව නෙමෙයි වෙන්නේ බං. හරිද? අත් මේ දෙක ආයෙ අපේ උඩට ඇඟේ ගන්න බර බැයිලුනේ ආයෙ තියෙනවනේ. මෙතනින් නෑ පල්ලෙහාට නෑ ඒ කියන්නේ අපේ මෙතන තියෙනවනේ බං මේ කෂේරු කාටික තියෙනවනේ. හරිද? මේ කියන්නේ කෂේරු කාටික ඇතුලෙන් තමයි සුසුම්නාව යන්නේ. හරිද? ඒ ඒක කියන්නේ ඇදිලා කැඩෙනවානේ ඔළුව මෙතනින් සෙට් වෙලා තියෙනවා. ඔළුව මෙතනින් සෙට් වෙලා තියෙනවනේ. මෙතනින් පහළ තියෙනවා. ඒ කියන්නේ අර තියෙනවා මේක. ඔප මචං බෙල්ලට මෙහෙම වැන්නට පස්සේ ඇඟේ බරට එතනින් අර මේකකින් නීර කැඩෙනවා. වෙලා තියෙනවා. ඒක නෑ කැඩෙනවා බං. කැඩනට පස්සේ එතනින් එහාට ඉවරයි. මේ එතනින් එහාට මේ අර මේ ආයි මේ ඉස්සුව කියලා මේ කරන්න දෙයක් නැහැ. අර කැන්නොත් කැන්නම තමයි. ඒ කියන්නේ මචං අපේ බොඩි වේට් එකට හිටපන්කෝ මේ ටික විතරක් නැතුව අනිත් අපේ බොඩි වේට් ඒක එක දරා ගන්න නෑ බෑ. නෑ හරි ඒ එතන කැඩෙන ටිකට එනකන් නිකන් අර ඉන්ස්ටන්ට් එක කැඩෙන්නේ නෑ නේද? නෑ නෑ නෑනේ. ඇදිලා කැඩලා ඒ වෙලාවට තමයි try කරන්න ලියා ගන්න. ඔව්. අර කැඩෙනකන් අර දුක් ඕක විඳිනවනේ. මෙහෙමයිදී මොකෙට හරි පුළුවන් නම් හිමින්සරේ තමන්ගේ බෙල්ලේ ශක්තිය වැඩි කර මං හිතන්නේ F1 එවුන් එහෙමනම් මේ බෙල්ල වල දාගන්න F1 එකේ තියෙන එයාලගේ අය උන්ගේ බලන්න බෙලි මෙන්න මේ ඔළුවේ සයිස් එකට උන්ගේ වැඩි සයිස් එක සමහර වැඩි යාට මේ තියෙනවා. මොකද F1 එයාලා එවුන් සමහරක් අර ඉන්නේ මේ මැරෙන එකක් නැහැ බෙල්ල වල දාගත්තා. වංගු ගාද්දි අනිත් පැත්තට අර එන ලොකු G එකක් ප්‍රමාණයක් එනවා. එතකොට එයාලගේ එක්සයිට් තියෙන හදරට අර නිකන් උන් නිදාගෙන වගේ අර නිකන් අපි අත් වලින් බර උස්සනවා වගේ මෙතන ඔළුවට නිකන් අර මේ මොකක්ද ඒක බෙල්ට් එකක් වගේ දාගෙන ඔළුවට හෝ බර එල්ලගෙන ඉන්න ඒක බර වැඩි කර එතකොට මේ පැත්තට කොච්චර බර මේ වැදුනත් අවුලන්නේ උන්ගේ බෙල්ල කෙලින් තියෙනවා. අඩෝ එයාලගේ බලන්න හරිද? ඔව් F1 මම ඩ්‍රයිවර්ස්ලාගේ බෙල්ල මාර මහත. ඒ කියන්නේ මම දැක්ක එකපාරක් මේක මේ බර්ත්ඩේ පාටි එකක F1 එකකින් මේ ඔබට හදනවා කේක් එකට අර අනිත් ඒවා වගේ. මේ කාලොස් සයින්ස් හරිද? මේ දැන් එයා නෑ දැන් මෙයා වෙන ටීම් එකක ඉන්නේ. අර ඒ කියන්නේ ඒ ටීම් එකේම හෙඩ් හරිද? ඒක එයාලට කියන්නේ ටීම් ප්‍රින්සිපල් කියන්නේ නිකන් මැනේජර් වගේ කෙනාට කියන්නේ ප්‍රින්සිපල් හරිද? අර එතකොට නිකන් බර්ත්ඩේ පාටි එකකදී දැන් හිතන්නකෝ දැන් ඔන්න මම ප්‍රින්සිපල් සමීරයට කෙනෙක් නත් කලින් රයිඩර් කෙනෙක්ද රයිඩ් කරපු කෙනෙක්ද? ඔව් ගොඩක් වෙලාවට රයිඩර් එහෙම රයිඩ්ලා නැති උන් අර ඒ කියන්නේ ආච්චර টොප් ලෙවල් එකටම ගිය කට්ටියමත් නෙමෙයි ඉතින් අර මැනේජ්මන්ට් පුළුවන් කෙනෙක් නේ වෙන්නේ හරිද එතකොට දැන් ඕන මම දැන් සමීරයට ගිහින් කේක් එකක් දෙනවා අපි පිඹින්න කියලා දෙනවා දැන් සමීරය හො නැවිලා පිඹින්න නැද්දි මම නිකන් අර ඔළුවෙන් අල්ලලා සක් දාලා අර කේක් එකට මූණ ගහනවා වගේ කරන්න යනවා ඒ වගේ කවකට ගහන්න බෑ ඉතින් අලු කෙනෙක් ඉන්නවා ඌව නමන්න බෑ උගේ බෙල්ල අයියයි. ආරෝග්‍ය වෙන්න නවන්න බෑ. ඒ තරම් අයියයි. මේ සමහරකට උන්නංගම එල්ලුණාට මේ මැරෙන්නේ නැති වෙයි ගොඩක් වෙලාට. ඒ කියන්නේ මේ මෙතනින් කැඩෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙතනින් අර මොකක් හරි තද වයර් එකකින් මෙතන හිර වෙලා මැරෙන්නත් පුළුවන්. හුස්ම ගන්න බැරුව මැරෙන්නත් පුළුවන්. එහෙම නැතුව අර බෙල්ලේ වැඩ දාගද්දි වෙන්නේ ඇත්තටම අර ඇඟේ බරට මේ මෙතනින් කල් යන එක. ඒක කැඩුන්නේ නැත්තම් මේ මැරෙන්නේ නැහැ. සමහර වෙලට කියන්නේ ඉවෙන්චුවලි යාලක් කැඩෙයි. හැබැයි යාලගේ බෙල්ල හයිය හින්දා යාලට මේක ලියා ගන්න පුළුවන් ඒ මොකක් හරි කරලා. අත් දෙකෙන් මේ වරගෙන. ඒත් බෑ ඉතින් ඔතන ආවට වැඩේ තියලා තියෙනවා වෙලාවනේ ගැටේ තියෙන්නේ තද තාම වෙනවානේ. අපේ ඇඟේ බරට නෑ හරි ඒක නෙමෙයි හරි සුයිසයිඩ් කරගන්නවා නම් ඉන්ස්ටන්ට්ලි මැරෙන එකක් නම් අවුලක් නෑ මන්දර ඉතින් දුක් විඳලා මැරෙන්න ඕනේ නෑ අන්න ඒ කියන්නේ මචං හිතපන්කෝ ඒක එල්ලිලා ඒ කියන්නේ මචං සමහර ඒව කරගන්නම මෝඩයි ඉතින් මොඩ ඩිප්‍රෙෂන් තියෙනවා තමන්ට දුක් විඳලා මැරෙන්න ඕනේ නෑ මැරෙන්න ඕනේ ඕනේ අන්න ඒකයි මචං ඒ කියන්නේ අපිට මෝඩයි කියලා කියන්න බැරි මචං පොරට ඒ වෙලාවට හිතෙන්නේ නැහැ ඒක මම මෙහෙම දුක් විඳිනවා මම මෙහෙම මෙයා වෙනවා කියලා ඒ වෙලාවට හිතෙන්නේ නැහැ ඒ ස්ටේට් එකට ආවහම උට හිතෙන එකම නෑ ඇයි බං නිකම් මැරෙන්නේ වැරද්ද කරපේකම මරාගෙන මැරුණා නම් ඉවරයිනේ අපරාධෙනේ මං කියන්නේ මූ මැරෙනවා නම් ඔච්චර මැරියා මැරෙනවාමයි හරිද නිකාර සමහරව පීජෙටින් අරගෙන අවුලන්නේ ගොඩ මැරෙන්න ඕනේ වුණා අරුන් නිකන් අර ගොම් පාට් කාගෙන වෙට්ටිගෙන චාට් වුණා
මට එහුම් කිසි කරන්න රෙස්පෙක්ට් එකක් නැහැ ඉතින් උන් මැරුණොත්. නෑ ඉතින් ඒක ඔය ඒක පව් ඉතින් එයා ඉතින් මොනවා කරන්නේ නෑ ඉතින් යෝ මිනිහා පව් විතරක් නෙමෙයි බං. මිනිහා පව් ඉතින් ඌ අර මෝඩයි. මේ ඒ අර ආ බොන් විදිහට එකෙක් මැරෙනවා ඔක්කොම මැරුණේ. මෝඩයි උන් ඉන්නේ. නෑ ඉතින් අර ඩිවෙලොපර් කෙනෙකුත් මැරුණේ බං. ඉතින් උට වැඩ වැඩි කියලා ඉතින්. ඉතින් එහෙම ඔව් ඒවත් නෑ නෑ හරි. තියෙනවා. ඒ කියන්නේ මේවා වැඩ වැඩි කරන්නේ. කියන තමන් ඒක ඒ මෙන්ටල් ස්ටේට් එකට ඉතින් අපි ඇවිල්ලා නැති හින්දා ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔව් ඉතින් එහෙම වෙනවද කියන එක. අර දැන් රුෂය කිව්වම තේරෙන්නේ ඉතින් එහෙම ලෙවල් එකක් ඇති. ඔව් මෙන්ටල් ස්ටේට් එක. දැන් ඉතින් අපි ඒ ලෙවල් එකට ගිහිල්ලා නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඉතින් මෙහෙම කරන්න හිතනවද නැද්ද කියලා. කියන්නේ දැන් අපිට ඒක තේරෙන්නේ නැති මචං අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මේකෙන් අත්වෙන ඉරණම් මෙහෙමයි කියලා. එයාලට ඒක තේරෙන්නේ නැහැ මචං ඒ ලෙවල් එකට ගියපුවාම අර ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක හරි පව් ඉතින් අන්නේ ළමයි පව් ඒ ළමයින්ට අර වගේ බලුවඩ කරන උන්ට ඉතින් හෙන ගහන්න ඕනේ. ඒ වගේ ළමයින්ට ඒ වගේ ඒව කරන මිනිස්සුන්ට අනේ වන්ද ඉතින්. ඕක තමයි පොට්ට ටොපික් එක දැන් ඉතින් නෑ දැන් ඉතින් අම්මෝ ට්‍රෙන්ඩ් ඔය එකට ඔතන හැමෝම තව පොඩි ඔතන තව පොඩි දෙයක් තියෙනවා. හරිද? දැන් ඔතන දැන් ඔය මේ වැරදිකාරයා විදිහට අහු වෙලා තියෙන දැන් ඌට උඩ බැජ් එකේ කානේ. ඔක ඇත්ත වැරදිකාරයා උඩ බැජ් එකේ කා නෙමෙයි ඊට උඩ බැජ් එකේ කා එකෙක් වෙන්නත් පුළුවන්. මොකද බං සමහරක් වෙලාවට දේවල් තියෙනවා. අපි මම දැකලා තියෙන හින්දා ඉතින් කීයක් දන්නවා. සමහරක් වෙලාවට ඔය දැන් ඔය රැක් කරන්න සෙකන්ඩ් ඉයර් උන්නේ. හරිද? සමහරක් වෙලාවට සෙකන්ඩ් ඉයර් උන් කැමති නැති දේවල් උන්ට කරන්න වෙනවා ඊට උඩ බැජ් වල උන් කියලා. ෆෝස් කරනවා යට උන්ට කරන්න කියලා නේද? අරක ඒ අරුන්ට කියන්නේ අර අර කරපන් බැච් කියලා. දෙකක් යට උන් අර උඩ සුපර් සීනියර් උන් ගිහිලා අරුන්ට කරන්නේ උන් අරුන්ට කියන පොඩි උන් යට උන්ට අරුන්ට කරනවා. අරුන්ට එහෙම කියලා කරවනවා බං. ජරා වැඩ ටික කරනවා. ජනගට්ටිය අරුන්ට කියලා. හ්ම්. අන්න එහෙම දේවල් බං මේ තියෙනවා. ඉතින් ඒතර ඇත්තට සමහරකට ඕක ඇත්ත වැරදිකාරය පැත්තකට වෙලා හැංගිලා ඉන්නවා. අරු කරපු හින්දා අරුන්ට අනිවාර්යෙන් දඬුවමක් දෙන්න ඕනේ. හැබැයි ඇත්තටම දඬුවම් දෙන්න ඕනේ එක අරුත් නෙමෙයි අරු. ඊටත් උඩ එක. හ්ම්. ඕකේ තව හොඳම දෙයක් මම පොඩ්ඩක් කියන්නම්. සව මචං ඔය එවුන් ඉන්නවා අවුරුදු 7-8 ඩිග්‍රී අරන්වත් නැහැ. හරිද? හ්ම්. ඒ කියන්නේ ආර මෙහෙම ඒකම හරිද? පැලවෙලා ඉන්නේ උන්නේ. නෑ පැල වෙලත් නෙමෙයි. හරිද? අවුරුදු 7-8 උන් ඩිග්‍රී අරගෙනත් නැහැ. මොකුත් නැහැ. රැක් කාලට එනවා රැක් කරන්නේ කොහොමද කියලා පහළ බැජ් වල කියා දීලා යනවා. එහෙම උන් ඉන්නේ. ඒ කියන්නේ ඌ සමහරක් උන් ගොඩක් වෙලා ඩිග්‍රී අරගත්තොත් කියන්නේ මචං ඔගේ ඩෙසිග්නේෂන් එක රැග් එක්ස්පර්ට්. ඔගේ ඩෙසිග්නේෂන් එකනේ රැග් කන්සල්ටන්ට්. එක්ස්පර්ට් ඉන් රැගින් මෙච්චර අවුරුදු ගානක් එක්ස්පීරියන්ස්. ඒ කන්සල්ටන්ට් දෙන්නේ නෙවුන් ඉන්නවා. එහෙම වා. උන් ඉන්නවා. අවුරුදු 7-8 සමහරක් අඩු ඩිග්‍රී අරන් නැහැ. මේ මොකක් හරි වෙලා මේක රිපීට් වෙවි ගන්න ඉන්නවනේ. බැරි වෙලා එක්ක ඌ සස්පෙන්ඩ් එක්ක අවුරුදු ගානකට සමහරකට සස්පෙන්ඩ් වෙන උන් ඉන්නවනේ. එහෙම සමීරයි මේ වෙලා හරි මොකක් හරි අනේ වෙලා තියාගෙන යනවා ඊට පස්සේ. මේ කියන්නේ අවුරුදු ගානකට එක්ක සස්පෙන්ඩ් වෙලාද නැත්නම් මේ එක එක හේතු තියෙනවා. ඉතින් අර ඩිග්‍රී එකට පරක් වෙන උන් ඉන්නවා. සමහරක් රිපීට් වෙලා තියෙනවනේ ඉතින්. රිපීට් වෙලා උට ඇකඩමික් කරගන්න බැරුව රිපීට් වෙන උන් ඉන්නවනේ. ඒ කියන්නේ වෙන හේතු හින්දා රිපීට් වෙන උන් ඉන්නවා. ඇකඩමික් කරගන්න බැරුව රිපීට් වෙලා සමහරක් විට ගිහින් ඉවරලා මේ ජොබ් කරගෙන ඉන්නවා ඇති. හ්ම්. රැක්කාල්ට එනවා පහලේ උන්ට මේවා කරලා දෙන්න. එතකොට වැඩේ තියෙන මචං අරු ගොඩක් උඩ බැජ් එකේ කෙන්නේ. හරිද? උඩ අර කනෙක්ෂන් ගොඩාක් උඩ තියෙනවා. කනෙක්ෂන් ගානක තියෙනවානේ. හරිද? සමහරක් අයට ඌ අර අරුව මේ ඌව විදිහට කියන දේවල් අරුන්ට කරන්න වෙනවා. අර මේ අතර මේ වෙලාවට ඉතින් අර සෙකන්ඩ් ඉයර් වුණු උපව්. උන්ට කරන්න දෙයක් නැහැ. උන්ට එන්නේ උන්ට උඩින් ඇවිදින් ෆෝස් එකක් එනවා මේක කරපන් මේක කරපන් කියලා. සමහරකට අර ආසන්නකාර බල්ලෙක් වුණොත් එහෙම අරගෙන එක. එහෙම දේවල් තියෙනවා බං. හරිද? ඕකට ඉතින් මං කියන්නේ සමහරක් ඔය දේශපාලන පක්ෂ පක්ෂවල සම්බන්ධ වැඩ කරන්න උනුත් ඉන්නවා ඉතින් ඈ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ සමහරක් උන් ඉන්නවනේ බං ඔය අවුරුදු 7-8 ඔය මේ ගොඩක් වෙලාට මේව නැති උන් ඔය සමහරක් ඔය පක්ෂවලට සම්බන්ධ වුම තමයි. ඉතින් උන් ඔය මේ ඩිග්‍රිය ගන්නෙත් නැහැ. ඔක කර කර ඉන්නවා ඉතින්. මම මොකක්ද අහන්නේ? මේ මම අහන්නේ සමීරයි දැන් ඒ රිපීට් වෙන උන්ගේ අර කැම්පස් එකේ ලිමිට් එකක් නැද්ද? අවුරුදු ගානක් මෙච්චරකට පස්සේ උඹගේ මේක ස්ටුඩන්ට්ෂිප් ඒකට මොකද කියන නම ස්ටුඩන්ට්ෂිප් එක නිකන් මෙම්බර්ෂිප් එකක් අවුරුදු ස්ටුඩන්ට්ෂිප් 8ක් නෑ ඒ කියන්නේ අවුරුදු 8ක් ඇතුළත හරි ඩිග්‍රිය ගන්න ඕනේ ඔහොම එකක් තියෙනවා. හරි නෑ ඊට පස්සේ ඒක නැති වුණොත් උන්ගේ මේක ස්ටුඩන්ට්ෂිප් එක හරි මොකක් හරි කියන එක කැන්සල් වෙන්නේ නැද්ද? මම දන්නේ නැහැ නැති වෙනවා ඇති. නැත්තම් ඩිග්‍රිය ගන්න පුළුවන් නේ මන්ද බැරිද දන්නේ නැහැ. එහෙම අර කැම්පස් කැන්සල් වෙන්න දැම්මම ඉවරයි.
8 ඉවරුණා උට නිකම්ම දෙනවද තෑන්ක්ස් මචන් නෑ දෙනවනේ ඌ ඉඳපනම් ඉවරයි දෙන්නේ එළියේ. ඉතින් ආයේ නෑ. නැහැ. උඹට එන්න බෑ ඉවරයි. අයියෝ ඒක නම් හරිම එතකොට අවුරුදු ගානක් ඉන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ. නැත්නම් ඒ සමහරව කියන්නේ අවුරුදු මේවයිනේ 10ක් විතර එහෙම ඔය ඉන්නවා. ඔව් ඉතින් එක ඒවා තියෙනවා සමහරක් වෙලට මෙඩිකල් එහෙම දීලා බැච් මිස් කරන්න පුළුවන් ඒවා තියෙනවා බා. ඒතකොට මං හිතන්නේ ඕක මේ වෙන්නේ එහෙම නැහැ. ඒ කියන්නේ මෙඩිකල් කන්ඩිෂන් මේ කියන්නේ මෙඩිකල් ඉදිරිපත් කරොත් එහෙම මේ එතකොට අර කවුන්ට් වෙන්නේ නැහැ මේ ඒ අර බැච් එක මිස් කරා කියලා. එහෙම දේවල් ආ ටිකක් තියෙනවා. රයිට් එහෙම අවුරුදු ගාණක් ඉඳලා ගත්තේ වුණොත් ඉන්නවා ඉතින්. අයියාගේ මේ කාලේ මොනවාද රැග් වෙච්ච එක ගැන අමතක නොවන සිදුවීම් එහෙම මොකුත් තියෙනවද මොනවා හරි අපිට කලින් පාරක් වුණා මේ ඇග්‍රි අපේ බැච් එකට කලින් බැච් එකේද කොහෙද එකක් වුණා බං මේ ඇග්‍රි එකේ හ්ම් එන්නට කතා වෙච්ච සීන් එකක් තිබ්බා. මේ අර කොහෙද මම කාමරයකට ගිහිල්ලා මේ මතක දන්න ඒ දවස්වල ගියා සීන් එක. මේ ඇග්‍රි එකේ ඇග්‍රි මැනේජ්මන්ට් එකේ කොල්ලෝ ටික අර කළුවර කෙල්ලොන්ව දාලා නෑ නෑ ඒකද නෑ 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 කෙල්ලෝ සීන් එකක් නෑ කොල්ලෝ ටික කාමරයකට ගිහිල්ලා ඔන්න මගුලක් මේ සීන් එකක් කළා. හැබැයි ඒකේ මේ ඔය එළියට ගිය එක නෙමෙයි ඇත්ත කතා. ඒ කියන්නේ ඊට වඩා වෙනස් එකක් මොකද මම ඉතින් දන්න කොල්ලෝ ටික කාමරේට ගිහලා මොකද කරලා තියන්නේ කොල්ලෝ ටික කාමරයට ගිහිල්ලා උන්ගේ ඇඳුම් ගලවලා ඔහොම ඕන්න මොකක් කර සීන් එකක් හරිද? හ්ම් මේ ඒ කියන්නේ ඒ දවස්වල ලොකුවටම ගියා ඒක. මේ හැබැයි ඒකෙදි ඒක ගොඩක් කොච්චර දරුණුවට එළියට ගියේ මේ ඔය සීන් එකකින් හින්දා නෙමෙයි මං හිතන්නේ මං දන්න විදිහට ඒකෙදි වෙලා තිබ්බේ උන්ට පෝලා. ඒ කියන්නේ බොන්න නැති උන්ටත් පෝලලු බලෙන්. ආ ඒක බඩුවට නේද? හ්ම් මේ අන්න ඒක හින්දා මේ ගොඩක් ඒක ඇදිලා ගියා මම හිතනවා උන් හිරෙක් ගියා මේ සෙට් එකක්. ඒකට. ආ ඊටම් ඒ කියන්නේ ඒ වගේ ඒව නැතුව අර අනිත්‍ය වෙති ඔයාලා මුණ දීලා තියෙන්නේ අර ඒ කියන්නේ අවුලක් නැති එහෙම සීන් නේද ඒ එහෙම කියන්නේ නෑ බං. ඒ කියන්නේ අපේ ෆැකල්ටි වල නම් එහෙම ෆිසිකල් කියලා එහෙම දේවල් නෑ බං. තිබ්බේ හ්ම් නෑ. ඒ කියන්නේ ඔය ෆැකල්ටි වල නෑ ෆිසිකල් තියෙන ෆැකල්ටි තියෙනවා. මම අර කලිනුත් කිව්වේ එහෙම ඒවා තියෙනවා. ඒ හැබැයි ඒ අපේ ඒවා එහෙම නෑ. සාමාන්‍ය ලංකාවේ කැම්පස් ටික ගත්තාම රැගින් වැඩිම තියෙන්නේ මොකේද අයිඩියා එකක් තියෙනවද අයියෝ එහෙම මම කියන්නේ අපේ කාලේ නසීන් දැන් කොයි එකෙද දන්නේ නැහැ ඉතින්. කියන්නේ එහෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ එක එක ෆැකල්ටි එක එක ඒවා අයලයි එක ගානෙ තිබ්බේ මොකද කොහෙද කිව්වේ? එක වද අයියලක් කාලේ මොන එක තිබ්බේ වැඩියෙන්ම පේරාදෙනියද ඔය පේරාදෙනි නෑ වැඩිම විදිහට ගත්ත ඒ කියන්නේ ඕක වෙනස් බන් දැන් වෙනස් කියන්නේ දැන් ඒකේ සමහර කැම්පස් වල මචං මුළු ඒ කියන්නේ මෙහෙම එක එක කැම්පස් වල මචං දැන් පේරාදෙනිය ගත්තොත් එහෙම ෆැකල්ටි 9ක් එක තැන. හ්ම් හරිද? දැන් එක තැන එකම තැන තියෙන්නේ ඊට පස්සේ සමහර කැම්පස් වල මචං එක තැනක තියෙන එක ෆැකල්ටියක් විතරයි. ආ හරිද? කෑලි සමහරක් දැම්මා ඒවා දෙක වනේ. තුනක් එකට තියෙනවා. හරිද? දැන් හ්ම් ඔහොම ගත්තට පස්සේ මේ සමහරක් කැම්පස් වල මචං තියෙනවා ඔක්කොම ෆැකල්ටි ටික එකට රැක් කරන්නේ. හරිද? ඔක්කොම ටික එකට. එහෙම ඒවත් තියෙනවා. ඊට පස්සේ සමහරක් ඒවා මේ ඒ ෆැකල්ටි වෙන වෙනම එහෙම එක එක දේවල් තියෙනවා බයි. ඒ හින්දා අර වැඩිම මොකේද අඩුම මොකේද කියලා එහෙම කියන්න බෑ ඉතින්. හ්ම් ගොඩක් වෙලාවට ඉතින් අර මේ සමීරයි අයිකියු අර අඩුවේ වැඩි කියලා හිතාගනින් එතකොට අයිඩියා එකක් ගත්තා කොහොමද කියලා. මේ සමීරයි එහෙම ෆැකල්ටි මේ ගොඩක් එක තැන තියෙද්දි මේ හ්ම්. උන් ඔක්කොම අර එක මේ එකම හොස්ටල් වල තියෙන නැත්නම් එයාලට වෙන වෙනම හොස්ටල් එහෙම නෑ තියෙනවද? එකම හොස්ටල් ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ හොස්ටල් මික්ස් වෙනවා. මික්ස් වෙනවා කියන්නේ ඉතින් දැන් එක හොස්ටල් එකකට දාන්න බෑනේ මචං. මේවා ටික. ඒ කියන්නේ ඒ කියන්නේ එක හොස්ටල් එකක ෆැකල්ටි දෙකක් තුනක් ඉන්නවා. ඔව් නෑ නෑ ඒ එක හොස්ටල් එක ඔක්කොම ඉන්නවා නේ. එක හොස්ටල් එකේ මික්ස් වුන් ඉන්න පුළුවන් නේ. මික්ස් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපේ හොස්ටල් එකේ ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ ගත්තොත් ෆස්ට් ඉයර් එකේ අපි හිටියේ අර ජේම්ස් පීරිස් එකේ මේ අර වලගාව උඩ තියෙන හොස්ටල් එක. හ්ම් ඒ කියන්නේ වලගාව තියෙන එක නෙමෙයි වලට උඩ තියෙන කෙල්ලන් එක හිල්ඩ එක. එතනට කන්ද උඩ තියෙන්නේ. එතරම් අර ලොකු කණ්ඩියක ඔය එකක් තිබිලා. ආ ඒක හරි මතක හරි හරි නැද්ද අර හරි. වලට උඩම අර දඩ කණ්ඩියක ඔය මේකේ තියෙන්නේ. ඔව් අන්න එතන ඒක පිට අර වලට පිටිපස්සේ නෑ කියන්නේ. වල පිටි වල පිටිපස්සේ තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ වලට පාරෙන් පාරෙන් එහා එහා පැත්තේ පැත්තේ අර උඩට නගින්න තියෙන එක නේ එහෙම එකකුත් උඩ එක. තියෙනවද? ඒ කියන්නේ මේ එතන පඩි පෙරන් නගින්න පුළුවන් හරි නැත්නම් හරි හරි හරි. මේ මම එන්න වලට පිටිපස්සේ කියන්නේ මම ඔබ වල කියන්නේ මේ මේකෙක් විදියට. අර ඔඩියන්ස් එකේ ඉන්න කෙනෙක් විදියට. අපි බලන් ඉන්නේ නැත්තේ පිටිපස්සේ පාරෙන් යනවා තමයි මම කියන්නේ. හරි පාරෙන් එහා පැත්තේ නැත්නම් වල ගාවම වලට අල්ලපු එක තියෙන කෙල්ලන් එක. මේ අරකේ තියෙන්නේ අපේ එකේ සයන්ස් එකයි ආර්ට් එකයි මැනේජ්මන්ට් එකයි තුනම හිටියා. හ්ම්
ඒ වගේ නෑ මේ හරි වගේ එතකොට එහෙම වෙලාවට අර ෆැකල්ටි මේ සෙට් එකම මේකට රැක් වෙනවනේ කරලා නෑ නැති එහෙම නෑ බන්න පේරාදෙනි එහෙම ගන්න. නෑ එතකොට මේ ෆැකල්ටි ඉද්දි ෆැකල්ටි නේ හොස්ටල් එකේ ඉද්දි එහෙම මේ රැක් අනිකම් ෆැකල්ටි එකේ කට්ටියම රැක් වෙන පාර්ට් එකක් තියෙනවා ඊට පස්සේ හොස්ටල් වලට ඇවිල්ලා රැක් වෙන කැලේ නැද්ද හොස්ටල් එකේ නිකන් පාඩු වෙන විතර හොස්ටල් එකට ඇවිදilla එහෙම අර මේවා නෑ ගොඩක් වෙලාවට ඔය තියෙන්නේ බං ඔය ෆැකල්ටි ඇතුළේදී තමයි. හොස්ටල් එකේ මේ වෝර්ඩන් එහෙම ඉන්නවනේ. ඒ හොස්ටල් එකේ අඩුයි ඉතින්. ඒ කියන්නේ හොස්ටල් එකේ තියෙනවා කතා කරන්න වෙලාවක් හම්බ වෙනවා මේ කට්ටියට. ඒ කියන්නේ වෝර්ඩන්ගෙන් ඉල්ල ගන්නවා කට්ටිය. ඒ කියන්නේ මේ කතා කරලා ඒ කියන්නේ මෙහෙමයි හොස්ටල් එකක් වුණත් බං කන්ට්‍රෝල් කරන්න ලේසි රැක් කට්ටිය ඉන්නකොට. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් හිතහමකෝ කැන්ටිමේ ඉන්න ඕන විදිහක් තියෙනවා. කැන්ටිමේ පොලින් පනින්නේ නැහැ. පොලිමේ આવොත් මේක. දැන් හිතහන්කෝ ඇයි මේ දන්ත ධාතු බලන්න ගිහිල්ලා කෙලුනේ කට්ටිය පොලිමේ යන්න දන්නේ නැති හින්දානේ. හරිද? අන්න ඒ වගේ දේවල් නොවෙන්න. කැන්ටිමේ වුණත් ඉන්න ඕනි විදිහ. මේ කියන්නේ කාමරේ තියාගන්න ඕනි විදිහ. ඔය ඒ වහෙන් බං කියන්න මේ තියනවා. ඒ කියන්නේ මේ ටයිම් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔය පොඩි කාලයක් ඉතින් ඔය මුල් සති දෙක තුන විතරයි. මේ හැමදාම නෙමෙයි. මේ ඒකේ ටයිම් එකක් හම්බ වෙනවා. පොඩි මං හිතන්නේ පැය භාගයක් හරි පැයක් හරි ඔහොම පොඩි ගානක ඉල්ලගන්නේ. මේ එහෙම සීන් එකක් තියෙනවා. මේ කියන්නේ එක එක හොස්ටල් වල ඒ විදිහට ඉල්ල ගන්නවා මං හිතන්නේ ඒගොල්ලෝ. එහෙම තියෙනවා තියෙන්නේ. කොතමා කතන්දරේනේ. ඔය රැග් එකේ ඔය මේ රැග් කරන එකෙන් ඔය මේ උඩ බැච් බලාපොරොත්තු වෙන තව එකක් තියෙනවා. මේ ඒ තමයි මේ ජූනියර් බැච් එකේ රූම්ස් ටිකක් ඉල්ල ගන්න. මේකේ මේ ඒ කියන්නේ දැන් අපේ ෆැකල්ටි එක නම් නෑ. අපේ ෆැකල්ටි ඔය කතන්දරේ නෑ. ඒ කියන්නේ දැන් සමහර ෆැකල්ටි වල තියෙනවා බං ජූනියර් බැච් එකේ ඉන්න රූම් එකේ උන් එක්කම අරුණුත් ගිහිල්ලා ඉන්නවා. ඒ කියන්නේ දැන් සෙකන්ඩ් ඉයර් එකේදී බං හොස්ටල් හම්බ වෙන්නේ නෑ. බෝඩින් ගන්න ඕනි. හරිද? ඒ වුණත් ඉතින් ඇත්තටම කියනවා නම් මම නම් සෙකන්ඩ් ඉයර් බෝඩින් හිටියේ කොහමත් මම හොස්ටල් ගියේ නැත්තේ වෙන හේතුවක් හින්දා මගේ බයික් එක පරිස්සම් කරගන්න ඕන හින්දා මං ගියේ නැත්තේ. මේ නැත්නම් මනවදේ ගියාම හැම එකටම දෙන්න වෙනවා. මේ ඒ කියන්නේ මම බයික් එක අරන් ගියා කොහමත් ඒ හින්දා ඒ කියන්නේ මම බෝඩිමට වෙලාම ඒ හිටියා කාලේ බෝඩි මේ කීයද ෆීස් එක 2500 එකම බෝයේ හින්දා ලොකු සීන් එකක් නැහැ. ඒ මාසෙට? කියන්නේ එහෙම තියෙනවා කැම්පස් එක මාසෙට මට 2500 එකක් තිබ්බා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඒ අර මේ ගොඩක් කට්ටිය වගේ කියන්නේ ඒ වගේ ගාණක් වුණත් අමාරු වෙන්නේ බා. ඒ දවස්වල අමාරුයි ඈ. ඒ දවස්වල මට මාසෙකටම අම්මා දෙන්නේ රුපියල් 13000 12000ක් හරි 13000ක් හරි මුළු මාසෙම වියදමට දෙන්නේ. මේ ඒ දවස්වල මේ කියන්නේ මේ එහෙම තියෙනකොට බම් මේ අර ඔය සමහරක් මේ ෆැකල්ටි වල තියෙනවා ඒගොල්ලෝ ඒ සීනියර් බැච් වල එවුන් ඇවිදින්න ජූනියර් බැච් එකේ රූම් එකේ රූම් වලම ඉන්නවා. ඒ කියන්නේ මික්ස් විදිහට ඉන්නවා. ඒකත් ඔය රැග් එකකින් ඔය ගොඩක් උන් බලාපොරොත්තු වෙන එක දෙයක් ඉතින්. ඒ කියන්නේ එහෙම ඉන්න තත්ත්වයක් හදාගන්න එක. මේ අර අපේ එකේ නම් එහෙම නෑ. අපේ එකේ මේ ඔය අපේ එකේ ඒ කියන්නේ සයන්ස් එකෙත් එහෙම ඒ කියන්නේ එහෙම මේ ජූනියර් බැච් එකේ උන් අස්සේ ඉන්නේ නෑ. මේ හැබැයි ඉතින් අර රූම්ස් ටිකක් ඉල්ල ගන්නවා. මේ ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් එකේ අර අමාරු උන් ඉන්නවනේ බෝඩින් වල ඉන්න අමාරු උන්ට දෙන්න. මේ එහෙම ඒක සල්ලි ඉතින් සාමාන්‍ය මානුෂීය හේතු තියෙන්න පුළුවන් ඉතින් සමහර වෙලට. ඔය හොස්ටල් එකේ රූම් 4-5ක් වෙනම ඉල්ල ගන්නවා. ඒ කියන්නේ දැන් එක රූම් එක සමහරක් රූම් වල 4 දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි 3 දෙනයි ඒ රූම් එකට දාලා තියෙන්නේ. එහෙම ඇලොකේට් කරලා ඉන්නකොට අර කට්ටිය මේ වෙලාව මේ අර 4ක් ඉන්න වට 4ක් ගිහින් ඉවරලා අර රූම් සමහරක් මේ ෆ්‍රී කරලා දෙන වෙලාවල් තියෙනවා මේ අර උඩ බැජ්ජලේ උඩ වෙනම රූම්. හැබැයි අපේ එකේ නම් අර සමහරක් ඒවා තියෙනවා. ඒවැම ඒ කියන්නේ ඕකට කියන්නේ ගජ්ජේ ගහගෙන ඉන්නවා කියලා. මොනා කරනවා? ගජේ ගහනවා කියලා කියන්නේ එකට ඉන්නේ එක රූම් එකේ මේ එහෙම ඉතින් එහෙම මේ ඉන්නව තියෙනවා මේ සමහරක් උන් ඉතින් එහෙම මේ හොස්ටල් මේ යනවා සමහරක් උන් ඉතින් යන්නේ මේ මම ගියේ නෑ තව සමහරක් උන් ඉන්නවා ගියේ නැති උන් ඕන තරම් ඒක ඉතින් නිදහස බරට හොස්ටල් එකට ගියාට පස්සේ මට නම් මේ අවුල් ඒ කියන්නේ අවුල් කියන්නේ මේ ඕක මේ බයික් එක එහෙම දෙන්න ඕනි හැම කාටම මේ තමන්ගේ අනිත් උන් පාවිච්චි කරනවා වැඩි මට ඒක දිරවන්නේ නැහැ එච්චර. එහෙනම් ඉතින් මම බෝඩිමටලා හිටියේ. දෙන්න ඕනගේ කතන්දර තියෙන අර එතනත් අර නොදිත් බෑ අර මේ ෂෙයා කරගන්න එහෙම ෂෙයා කරගත්තාම උන් හරියට මේවා කරන්නේ නැහැ කියන වදයක් වෙනවනේ. ඒකත් එන වදයක් නේ එහෙම වුණාම.
ඒ කියන්නේ මෙහෙමයි මේ ඕන එකක් බං ඉතින් මේ නෑ මෙහෙමයි ඉතින් ඒක වාසි අපි දෙන අවාසි දැන් අපි තියෙනවා බං හරිද? යාළුවට දුන්නත් ඌ දැනගන්න එපා ඒකේ ඩිග්නිටි දැන් ඔව්. උමා දැන් මේ ළඟදි වෙන සීන් ටික ආයෙත් කියන්න ඕනේ නෑනේ මචං අපි දෙයක් හොඳ දෙයක් කරපුවාම ඒකට ඌ දැනගන්න ඕනේ බං අනිත් පැත්තට දෙයක් කරන්න හරියට ඒක ඕකේ හොඳ නරක දෙකම තියෙනවා බං හරිද? දැන් හිතහන්කෝ දැන් මේ අපේ බැච් එකේ උන් හිටියේ නැති වුණාට දැන් අනිත් ඒවා වුණත් දැන් ඉන්නවනේ දැන් සීනියර් බැච් එකේ උන් ඉන්නවා ගියාම හ්ම්. එතකොට මචං ඇකඩමික් වලට එහෙම ලේසි වෙන වෙලාවලුත් තියෙනවා. මොකද බං අරුන් කරලා ඉන්නේවනේ ඒවා ටික. උන්ගේ ආ. පරණ ඇසයි එහෙම ගන්න පුළුවන්. ඒ දේවල් පුළුවන්. ඒ දවස්වල එහෙම ඉතින් chat GPT එකම තිබ්බෙත් නෑනේ මචං. ඔන්නේ මේ මට තිබ්බේ ඉතින් කතා කරලා නෑ. නෑ අර කොහොමත් අර ලොකු කෙනෙක්ගේ ඩිසර්ටේෂන් එකක් හරි මොනවා හරි ලැබුණා කියන්නේ මාර වටින ඒක දෙයක් මේ ඇයි වාසි හරිද? ඔය උමා මේ මතකද කියන්නේ අපි අර ඩිසිටේෂන් හොයාගත්ත නෑ හැටි අර ඉතින් අර ස්ට්‍රක්චර් එකක්වත් දන්නේ නැහැ හදන්න අර මේ කියන්නේ කොපි කරන්න මට එහෙම නෙමෙයි එකපාරක් මොනවද කියලා වාසියක් තියෙන්නේ කියලා තිබුණා. බලා ගන්න හරි වටිනවද මේ කියන්නේ දැන් මේ හැබැයි ඉතින් අරගේ අවාසිත් තියෙනවා. ඉතින් මොකද මං ඉතින් ජූනියර් බැච් එකේ ඌවන්ගේ ඒවා අරුන් පාවිච්චි කරනවා. මේ කියන්නේ එහෙම තියෙනවා. ඉතින් එහෙමත් ඒවා තියෙනවා. ඒක ඉතින් කැමති උන්ට හොඳයි. ඉතින් නැත්තම් ඉතින් හරියන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ මේ මචං උමා නිකන් හිතවන්කො නිකන් අපි කැම්පස් එකේ ඕවා කරපු කාලේ මචං අඩුව නිකන් හිතපන් අපි ඒක නිකන් හෙන නාකී වගේ කියලා මම නිකන් හිතනවා. ඉතින් බලපන් අපි ඒවා PDF කියවලා ඒවා බලලා අඩුව එහෙමනේ බං අපි හොයාගත්තේ ඒවා කොහොමද කරන්න කියලා හරි දැන් මට මචං ඉන්නට හරිද? ඒ කියන්නේ මම මොලිකියුලර් බයොලොජි කරාට හරිද? ඕකේ මචං සතියට ලැබ් රිපෝට් දෙකක් හෝ තුනක් යනවා අනිවාර්යෙන් ලියන්න. හරිද? එක ලැබ් ආ රිපෝට් එකක් half sheet 15ක් විතර ලොකුයි. හරිද? හ්ම් ඒ වගේ ඒවා දෙකක් හරි තුනක් හරි එනවා මචං මට සතියකට ලියන්න. හරිද? කියන්නේ අපි අතින් ලියන්න ඕනේ. ටයිප් එහෙම නෙමෙයි. නිකන් අතින් ලැබ් ලියන්න රිපෝට් ඕනේ. ඒ කියන්නේ ඒකේ කරපු දේවල් පරීක්ෂණ වෙච්ච දේවල් අනම් බලන්න. ආයේ නිරීක්ෂණ ඔය ඔක්කොම ටික දාලා රූපත් ඇඳලා මේ කරන්න ඕන බං. හරිද? මට එන වාසියක් ආවා. ඒ කියන්නේ මම හිටියේ බෝඩිමේ මචං ඊට කලින් ඒ කියන්නේ මම හිටියේ බෝඩින් මචං මේ කෙල්ලෝ ඒගොල්ලෝ දෙගොල්ලොම ඉන්නවා. හරිද? ඒ කියන්නේ එක රූම් වල නෙමෙයි ඈ. ඒ හ්ම් කියන්නේ එක බෝඩ් මචං පහළ තට්ටුව ඒ කියන්නේ මැදින් වෙන් කරලා තියෙන්නේ. ඒක එක ගෙදරක එක පැත්තක කෙල්ලෝ අනිත් පැත්තේ මචං උඩ තට්ටුවේ ඒ කියන්නේ තට්ටු දෙකට තියෙන්නේ මේ ඒ කියන්නේ අර ඒ තට්ටු දෙකට කියන්නේ මචං අර බිම් මට්ටමේ පහළ තට්ටුවයි තියෙන්නේ. ඒ කියන්නේ උඩට තට්ටු දෙක නෙමෙයි සාමාන්‍ය එකයි පහළට එකයි. ඒ කියන්නේ පල්ලම වගේ තියෙන එකක්. හරිද? ඒකේ මේ ගෙදර එක පැත්තක මේ කෙල්ලෝ අනිත් පැත්තේ මෙහා පැත්තේ රූම් දෙකක් කොල්ලෝ. ඒ කියන්නේ ඒකට වෙනම වටෙන් යන්න තියෙන්නේ. ගේ ඇතුලේ සම්පූර්ණ ටික කෙල්ලෝ ඊට පස්සේ තව පහළ රූම් දෙකක් කොල්ලෝ. හරිද? ඒ විදිහේ රූම් එකක් කොල්ලෝ කොල්ලන් රූම් 3යි ඉතුරු ටික කෙල්ලන්ට ඒ විදිහට තියෙන්නේ. ඕකේ මචං මම හිටපු එකේ මේ කලින් ඉඳලා තියෙන්නේ මචං කෙල්ලන්ගේ පැත්තේ අපේ මේ අක්කලා ටිකක් බං. හරිද? ඒකේ මචං වෙලාවට මොලිකියුලර් බයොලොජි කරපු අක්කා කෙනෙක් ඉඳලා මචං මට මචං ඒ කිය ඔක්කොම ලැබ් රිපෝට් ටික දීලා ගියා. හරිද? අම්මඩොඩු ආයා නිදානයක් හම්බුණා වගේ තමයි. අයන එයා කරපු ටිකමනේ ඒ කියන්නේ ඒ අම්මෝ එක්ස්පෙරිමන්ට් එකමයිද වෙනස් වෙන්නේ නැහැ නේ පොඩ්ඩක් ඉතින් වෙනස් කරලා ලියන්න ඕනේ. ඒක ටික ඉතින් මාර වාසියක් වුණා ඉතින් මේ ඒක හම්බෙච්ච එක බා. මොකද ඒ දවස්වල ඉතින් AI කියලා ගන්න නැහැ නේ බං. ඔක්කොම අපි ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන ඉන්ටර්නෙට් එකේ තියෙන ආටිකල් දාන්න දෙන්නෙත් නැහැ බං. හරිද? එතකොට අපි කරන්නේ මචං අර Google එකේ ලයිබ්‍රරි තියෙන්නේ. Google ලයිබ්‍රරි එකෙන් ඒකෙන් මචං හොයන්නේ. ඒකෙන් මචං අදාළ දේවල් හොයාගෙන ඒ අර පොතේ රෙෆරන්ස් එක්කලා අපි දාන්න ඕනේ. තිත්ත වෙනවා ඉතින් මේ එකක් ලියන්න ගියාට මොකද පස්සේ. ඒකේ නම මේ රිෆරන්ස් එක කියන්නේ Google ස්කොලාද Google Scholar අන්න හරි අන්න ඒක Google අන්න ඒක ස්කොල අන්න ඒක. මේ ඒක අපි හොයාගත්තේ ඒ කාලෙ මචං අපි මතකද අපිත් නිකන් නිදාලයක් හොයාගත්තා වගේ ඒක ඔබට මතකද මචං අපි දෙන්නට තිබ්බේ අර රිෆරන්ස් එකක් දාගන්න හරියට අපි දෙන්නට මචන් තිබ්බේ මං හිතන්නේ ඩිසර්ටේෂන් දෙකයි නේ මචං අපිට බලා ගන්න තිබ්බා ලොකු ඒවා දෙකක් තිබ්බ මතකද මේ අර කවුරු හරි ලෙක්චරර් කෙනෙක් අපේ හොඳ පොරනේ මචං මොනවා වුණත් මචං උට බඩින්න බෑ බං උන් කියන්නේ ඌ ඒවා ෂෙයා කරා බං ඒ ටිකෙන් නේ මචං අපි ගේම ගැහුවේ ඒ කියන්නේ අපි කොහොමද දැනගත්තේ ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම හැදුවා ඊට පස්සේ ඉතින් අපිට ඩිසර්ටේෂන් නතින් වුණා ඊට පස්සේ අපිට ඩිසර්ටේෂන් නිකන් මොනාද නිකන් ඩිසර්ටේෂන් කියන්නේ දැන් හදලා දෙන්නම දැන් අතර දෙන්න ඩිසර්ටේෂන් අම්මෝ අඩෝ අපේ මචං අපි පටන් ගත්ත විදිය ගැන මචං අපි කවදා හරි අපි මුල ඉඳන් මචං අපි කොහොමද මේව කරේ කියන එක ගැන අපි කතා දැන් කරා හැබැයි AI කියන ඉඳලා ලේසි බං ගොඩක් එමුට ඒ දවස්වල තිබ්බනම් ඉතින් මොනවද යකෝ අපි කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකට ගිහිලා කාලයක් ගියාට පස්සේ AI නෑ ආවේ ඉතින් දැන් බලන්න සමීර ඈ හරි ඔය දැන් මේ ආව ටිකටත් අර AI වල අර පට්ටම ඉම්ප්‍රූව්මන්ට් එකක් වුණානේ
ඔව් ඔව්. දැන් තව අවුරුදු 20ක් 30ක් යද්දිම කොහොමද ඉන්නේ දන්නේ නැහැ. හ්ම්. ඒ කියන්නේ හැබැයි ඉතින් මචං එහෙමයි. අර නිකන් AI එකපාරට හින්දා පොඩි ස්කයිරොකට් growth එකක් ඇයි ආවනේ මේ ඇයි මචං. ඔය නෑ ඕක ඒ තියෙනවා කියන්නේ ෂෙසර කොහොමද growth එකෙන් එහෙම තමයි බං. growth එක කියන්නේ මෙහෙම වෙන්නේ. ඔව්. මෙහෙම නෙමෙයි මේ යන්නේ මෙහෙ ඇයි එන්නේ. මේක ඔව් මේ ඇයි සමීරයි දැන් ඔය 1000 අර මේ වාහන හදන්න යන කම්ම අර හෙන්න රජ කාලේ නම් අශ්වය යූස් කරගෙන එහෙම ඉඳලා වාහන හදුවා පස්සේ හෙන්න දිනුවක් වුණා. ඔව් ඒකෙත් ඔව් අර ඔව්. මේ ප්ලේන් එක මේ රයිට් බ්‍රදර්ස්ලා ප්ලේන් එක හදලා ඒ කියන්නේ පළවෙනිටම ග්‍රවුන්ඩ් එකෙන් උඩින් යන මේ ප්ලේන් එක හදලා අවුරුදු මේ 30 හරි 60 ගානකින් හරි තමයි මිනිස්සු හඳට ගියේ. 60 ගණන් ගියේ. හිතපන් ඔව්. එතන ඉඳන් කොච්චර දිනුවක් වෙලා නැද්ද ඒ ප්ලේන් වගේ පළවෙනි ගියා ප්ලේන් ඒක. එකේ ඉඳන් ඔව්. හදට යන ලෙවල් එකට. හ්ම්. ඒ අවුරුදු පොඩි ඒකයි. ගානට. දැන් ඒ අය කොහොම වෙයිද දැන්? අපි ඒ මෑන්න අයත් කාලේ ඒ තියෙන වගේම යනවා පිළිවෙලක් ඉතින් තියෙනවා. මේ මචං කොහොමද අපිව දැන් නිකන් මිනිස්සු නිකන් පාස් කරලා තියෙන්නේ. දැන්ටමදී මිනිස්සු පාස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැනුමෙන් බං. හැබැයි දැනුමෙන් තාම පාස් කරලා තියෙන්නේ. තාම බුද්ධියෙන් පාස් කරලා නෑ මේ AI. ඒකයි සීන් එක. ඒ කියන්නේ knowledge එක තියෙනවා. තාමත් ඒ කියන්නේ ආ අලුතින් මේක නේ ගන්න විස්ඩම් එක නෑ මේ නොලෙජ් එක තියෙනවා. ඩිසිෂන් මේකින් කරන එක නේ බැරි. ඒකත් නෑ. තව මචං අර තාමත් අර මිනිස්සු කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන් එකත් අඩුයි තාම පොඩ්ඩක්. මේ අය වලට. ඒ කියන්නේ දැනුම තිබ්බට බං ඒ කියන්නේ ඌ ලෝකේ දැනුම පාවිච්චි කරලා මේව කරාට අර හිතලා අර මූ මේක තමයි හරියටම කිව්වේ කියලා. දැන් අපිටවත් තේරෙනවනේ මිනිහෙක් මොකක් හරි කියනකොට අර මූ අර මේක තමයි විස්ඩම් එක. අර කියලා. ඕකට සමහිරයි හරිද? මේ නියම එක්සාම්පල් එකක් තියෙනවා. ඒක කියන්නේ හැබැයි බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් හරි ඔය ඇමරිකාවේ එකෙක් හරි බාස්කට්බෝල් හරි එහෙම නැත්නම් මේ ඇමරිකන් ෆුට්බෝල් හරි බේස්බෝල් හරි මොකක් හරි උගේ ස්පෝර්ට් කෙනෙක් කියන්නේ හරි ස්පෝර්ට්මන් කෙනෙක් කියන්නේ. මේ ඔය දෙක නොලෙජ් එකයි විස්ඩම් එකයි කියන්නේ හරි නොලෙජ් එක තමයි මේ තක්කාලි කියන්නේ පළතුරක් කියලා දැනගන්න එක. හරිද? මේ විස්ඩම් එක තමයි ඒක පළතුරක් වුණාට ෆෘට් සලාඩ් එකට දාන්න නැති එක. අන්න ඒවා ඒක තාම අන්න ඒ ෆෘට් වගේ සලාඩ් එකක් එක තමයි. ගන්න නැති කියන එක AI එක දන්නේ නැහැ. බං තාම AI එක ඒකට ඩෙවලොප් වෙන ගමන් ඔව් ඒක තියෙන්නේ. දන්නේ හරිද? නැහැ තාම ඒක. අඩෝ හැබැයි මේ ඉතින් බං නිකන් දැන් වැඩේ තියෙන්නේ මේ AI හින්දා මේ අර දැන් අපේ උන් දැන් අර මේ මොකද්ද මේ වැඩ මේ කියන්නේ පිස්සු ගෙල් එක වැඩි වෙනවා හරිද ඒ කියන්නේ දැන් මම මේ ළඟදී මචං අර TikTok එකේ එකෙක් මේ දාලා දීපු වීඩියෝ එකක් දැන් කරේ ඌ කියනවා මචං මේ දැන් අනාගතේ ඉන්න ડોක්ටර්ස්ලා එක්සෑම් පාස් වෙන්න මේ ChatGPT යූස් කරනවා ඉතින් දැන්ම හෙල්ති ෆුඩ් කන්න කියලා ඉවර වෙලා ඔව් ඉතින් උන් ඩොක්ටර්ස්ලා මොන පිස්සුවක් කියලා ඉඳන්නේ නැහැ AI යූස් කරලා ඉගෙනගෙන අන්න ඒක එක්සෑම් පාස් කරන්න AI යූස් කරනවා කියලා මේ එහෙම කියනවා මං හරි ඒකයි දැන් හිතන්නේ IT field එකේ ඊට හපන් වෙනවා කියන්නේ බං මේ දැන් ඉන්න මීහරට මේ විනෝදයක් කරගන්න බෑනේ බං ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ බං මීහරක් කියන්නේ දැන් මේ සමහරක් එවුන් ඉන්නවනේ බං මේ කියන්නේ මෙහෙමයි දැන් AI යූස් කරන එක වාසි බං හරිද ඒ කියන්නේ මම paid version එක යූස් කරන එකනේ මං කරන්නේ මම paid version එක යූස් කරනවා ඒ කියන්නේ Copilot GitHub Copilot යූස් කරනවා ChatGPT එකෙන් මේ paid version එක යූස් කරනවා ඒක පට්ට යූස්ෆුල් කියන්නේ පැය 4ක 5ක වඩා සමහරක් වෙලාවට පැයක්වත් යන්නේ නැති වෙලාවල් තියෙනවා හරිද? ඒ කියන්නේ ඒ පට්ට ස්පීඩ්. ඒ කියන්නේ ඒ විදිහට කරන්න පුළුවන් අරක හින්දා තමයි. නැත්තම් දැන් අර කෝපයිලට් එකේ වුණත් බලහන් දැන් මොකක් හරි එක ප්‍රොජෙක්ට් එකක් හදුවා කියනකො ඒක ඇනලයිස් කරනවනේ මම කෝඩ් එක. සමහරක් වෙලාවට මට මුළු ෆයිල් එකම හදන්න යන්නේ. ඒ කියන්නේ ඇත්තට ටයිප් කරා නම් පැයක් විතර යන එක අරකේ තප්පර ගාණක් යන්නේ. මම නිකන් ටැබ් එක ක්ලික් කරලා යන්න විතරයි ඕනේ. අර වේරියබල් ටික නැසලා ගාන්ට අර නිකන් හියුමන් එරර් එකක්වත් නැති වෙන්න වැදිලා. දැන් ඇත්තටම ඕක බැරිලා මම ටයිප් කරගෙන ගියා නම් සමහර කල් රන් කරාම ආයෙ රෑ එකක් එනවා ආයෙ ඒ ටික හදාගෙන යන්න ඕනේ. ඒ ටිකවත් නැහැ ගානට හැදිලා තියෙනවා බං හරිද? يعني එච්චර හොඳට තියෙනවා. ඊට පස්සේ තව මොකක් හරි ප්‍රශ්නයක් ඕනනාට පස්සේ දැන් අර ඉස්සර වань අපි මොකක් හරි එන එකක් ආවට පස්සේ කොච්චර දහදුකක් ඉඳිනවද කියහන් කෝක මේ හොයාගන්න. පැය 7-8ක් දඟලන තමයි හොයාගන්නේ. ඉතින් Stack Overflow එකේ දඟලලා ඕ Google එකේ හොයලා Stack Overflow මම හැම දැන් ස්ටැක් ඕවර්ෆ්ලෝ නැති වෙලාම යන්නේ. ඒක නැති වෙලා යනවා නෑ ඒ බං. කියන්නේ ඒකේ අර ඩේටාබේස් ටික තියෙයි. ඉතින් chat GPT ආ එහෙමත් ඒ වගේම චෙක් කරන්න නැතිනේ තාම. ආ මේ ආ ඒ වුණාට යූස් කරන එක නැති වෙලාම නේද? යූස් කරන්නේ නැති වෙනවා වගේ යනවා තමයි මේ ඒ කියන්නේ මට මේ දැන් ගිය කාලයක් මතකන්නේ. මාධ්‍ය කාලයක් මතක නැහැ. ඒ කියන්නේ ඉස්සර ස්ටැක් එච්චර ඕවර්ෆ්ලෝ වැත්ත ආටිකල් මොකද කියවලා එහෙම. ඒ කියන්නේ දැන් මොකක් හරි අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ඕන වුණත් බං අපි ආටිකල් කියවලා ඔය මොකද නැන්නේ chat ඉගෙන GPT ඉගෙන ගණන් කරන්නේ. කරන්නේ. දැන් ඉතින් දැන් නිකන් අහපු තැනින් කර හැකි බං. හරිද? හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මචං මේ ඕක ඉතින් ChatGPT එකෙන් කියන දේ ඌත් මොනවද ට්‍රේන් කරපු ඩේටානේ තියෙන්නේ. අපි බම් පාවිච්චි කරනකොට අපි දැනගන්න බෑ මේක හරිද වැරදිද කියලා. ඒ කියන්නේ දැන් අපි අහනවා හරිද? අපිට මට මේක කරගන්න ඕනේ කියලා කියනවා.
මේක කරගන්න ඕනි කියවට පස්සේ ඌ සාම්පල් එක දෙනවනේ. ඒක බං අපේ ඇප් එකට හරියන්න හදලා ඕනි අපි දාන්න. අපේ ඇප් එකට හරියන්න හදලා සහ මේක හරිද වැරදිද කියලා දැනගෙන තමයි මේක දාන්න ඕනේ. හැබැයි දැන් ඉන්නේ උන් කරන්නේ ගැහුවා කෙලින්ම දැම්මා. හරිද අර වැරදිද ඒකත් දන්නේ නැහැ. අර ඒ chat උනාට GPT තමයි ගන්න. එකත් හරියට යූස් කරන්න බේසික් knowledge එක තියෙන්න ඕනේ මේක බේසික් අපිට නොලෙජ් ඕන එක එක නැති එකද අනිවාර්යෙන් කියලා තියෙන්න තේරුම් ඕන ගන්න. බං. ඔව් අනික තමයි දැන් අපි උන්ට ඒක නැති එක තමයි තියෙන්නේ. අපි මචං AI එකෙන් අපිට මොනවා හරි තොරතුරක් දුන්නා නම් ඒක හරිද වැරදිද කියලා හරියටම ෂුවර් නම් විතරයි අපි ඒක යූස් කරන්න ඕනේ. එහෙම නැතු යූස් කරලා වැඩක් නැහැ නේ බා. ඒ කියන්නේ නිකන් අර දන්නේ නැති දෙයක් අපි යූස් දාලා වැඩක් නැහැ නේ. ඒ කියන්නේ අපිට මේ AI එක යූස් කරන්නේ ටූල් එකක් විදියටනේ. හ්ම්. අපිට ඒකෙන් දෙයක් හම්බුනාට පස්සේ අපි දැනගන්න ඕනේ ඒක හරිද වැරදිද මොකක්ද මේකේ தත්ත්වය කියලා. හරිනම් යූස් කරනවා. හ්ම්. වැරදි නම් ආයෙ ඒක වෙනස් කරලා ගන්නවා. එහෙම නැතුව අරක කෙලින්ම කෙලලා දාලා වැඩක් නැහැ ඉතින්. අන්න එකයි මේ AI වල ප්‍රශ්නේ තියෙන්නේ ඉතින්. ඒ කියන්නේ AI වල ප්‍රශ්න නෙවෙයි අතරම කියනවනේ ඉතින් AI පාවිච්චි කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්නය එකන නෑ අර අපි අපි තමා මංහිතන්නේ AI පාවිච්චි කරන වාසනාවන්තම ජෙනරේෂන් එක මොකද අපි AI නැතුව අපි දෙයක් හ්ම්. ඉගෙන ගන්න අපි AI හැදුවේ නැතුව ඉගෙනගෙන ඊට පස්සේ පාවිච්චි කරන අන්න නිසා. ඒක එකයි නැතුව අයියේ ඉගෙනගෙන අරක යූස් අපි කරලා අපි බෙනිෆිට් එක ගන්න දැන්. අපි මචං අපේ කෝ එක වැටුනේ AI නැතුව ඒ කියන්නේ අපි තනියෙන් ඉගෙනගෙන එහෙම වැටුනේ දැන් මචං මේක ලැබුණාම අපි නිකන් අපේ එෆිෂියන්සි එක අපි වැඩි කරගෙන තියෙන්නේ දැන් අලුතෙන් සීන් එකට එනේ උන්ට මචං AI තියෙනවා උන්ගේ අර මුල් ටිකේ අපි තිබ්බ මේක නෑ උන්ගේ මචං උන්ට ඒක නෑ උන්ට කෙලින්ම අරකින් සිංහල යූස් කරන්න මේවා වෙනවා ඒක මොකක් හරි වැරදි එකක් කියනවනම් උන් ඒක පැත්තෙම යනවා ඒ කියන්නේ අපි වගේ ක්වෙස්චන් කරන්න ඒක මේවා කරන්න ආයෙ බලන්නේ නැහැ කෙලින්ම අරක එහෙම ගත්ත යූස් කරා අන්න ඒක තමයි දැන් අයියත් අර ඉස්සෙල්ලා කිව්වේනේ ඔව් මොකයි කතන්දරේ ඒක තමයි IT ෆීල්ඩ් එකේ ලොකු ප්‍රශ්නයක් එනවා මේ ඒක නිසා නම්. හ්ම් ඒ කියන්නේ අර බේසික් නොලෙජ් එක නැති කම හින්දා. බේස් එක නැත්තම් කෝ එක අවුල් කෝ එක AIත් එක්ක ඔය තියෙන්නේ යාළගේ ඔය එක එහෙම නැතුව තියෙන්න දැන් ඕනේ. ඔහොම කෝ එක වුණේ මචං එකපාරට AI කියන එක එකපාරට නැති කරොත් එහෙම උන් ෆ්ලැට් වෙනවා මචං ආයේ නැට්ටර ඔය ෆ්ලැට් මේ එක ඉවරයි ඉතින් ඕකට මේ බං. දවස්වල මිනිස්සු එම එන අතර ගන්නවා මේ Twitter එක හැද Twitter දැන් X නේ නම X කියලා මම තාම Twitter කියන්නේ ඉතින් අර කොම්පාර්ට් පිටේකින් කියන පාරක් දේ. එක ට්විටර් කියලා තමයි කියවෙන්නේ තාම කොටක්. මේ මොකද්ද ඒකේ හැද අර කට්ටියට කියන්නේ දැන් කියන්නේ මේ වයිබ් කෝඩින් කරනවා කියලා. හරි ඒ කියන්නේ නිකම්ම අර ඩිසයිනර්ලා එහෙම Tamanට අර තියෙනවා අම්මට තියෙනවා එහෙම හදා ගන්න ඕනේ කියලා අයිඩියා එක තියෙනවා. ඔළුවේ වෙන්න ඕන දේ තියෙනවා. ඒකට කෝඩ් කරගන්න බැරි වුන් එහෙම අර තනිකර අර වගේ කරලා යූස් කරගෙන නාගත් ඒවාට එහෙම එන්නට ආතුර එහෙම වෙනවා. කරන්න බෑ බං. ඒ කියන්නේ මේ කියන්නේ කිසිම ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය ගොඩක් එවුන් අර මේ මම දැකලා තියෙනවා කෝස් පවා කරන්න හදනවා මේ මොකද්ද කෝස් කරන්නේ උන් පවා එක කියනවා. මේ මෙන්න එහෙම විනාඩි 5න් මේ ඇප් එක හැදුවා මෙහෙමයි එහෙම හැදුවේ හ්ම්. හැකින් ඇප් එකක් නැත්තම් මේ පොන්චි මේ චූටි දෙයක් කරන්න එහෙම එකක්. ඇප් එකක් කියන්නේ ඕකක්ද බං ඇප් එකක් කියන්නේ ඔව් අර ඒ ලෙවල් බේසික් එකකට පොඩි කෑලි යනවද? එකක් හදාගනි. එහෙම එතනින් එහාට කරගන්න එන්නේ අමාරුයි. එහෙම නෑ දේවල් මචං කරන්න බෑ. ඒකට කෝ නොලෙජ් එක ඕනේ. ඕනෙම එක්ක සාම්පල්ලයක් හදාගනි මචං එතනින් එහාට ඒක මොකද්ද ඒ කියන්නේ ඒක තමයි ඒක හදලා ඒක කරපේ උගන්නන්න කෝස් කරනවා බං හිතපන් ඉතින් ආ ලංකාව ගැන එතනින් එහාට කතා කරලා වැඩක්ද අම්මෝ ඔව් අපි කෝස් නෑ ගැන මේක නෑ අපි අර කෝස් කරත් එකපාරක් කතා කරන මේකයි කෝස් එකක් කරනවා නම් මචං ඒ කියන්නේ සාමාන්‍ය SC කෙනෙක්ගේ වැලියු එකකට වැඩ කරන්න කෝස් එකක් කරනවා නම් ලොකු ළමයි ගාණක් ඉන්න ඕනේ ලොකු ළමයි ගාණක් ඉන්න ඕනි මේවට මේ කියන්නේ ගාණක් වැඩි වෙන්න ඕනි ලොකු ළමයි ගාණකුත් මේ ඉන්න ඕනි එහෙම නැතුව එහෙම නැතුව ඉතින් කෝස් කරනවා කියන්නේ ඌ SC කරනවට වඩා මේ කෝස් කරන එක ලේසි නිසා කරන හින්දා මොකද එහෙම අනිවාර්යෙන් නැත්නම් තමන්ට කරන්නේ ගණක් හොයාගන්න ගන්න එක ඔව් විතරයි. SC ඉතින් ඒක අපි ගාණ වෙන හම්බ දෙයක් මං වෙනවා නෑ කරන අපි එක. මං හිතන්නේ ඒ අර මේ කෝසස් ගැන කතා කරපු වීඩියෝ එකෙත් කරා තමයි එයා හොඳ සීනියර් සොෆ්ට්වෙයාර් ඩිවෙලොපර් කෙනෙක් නැත්නම් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් නම් එයා කවදාවත් කෝසස් කරන්නේ නැහැ මොකද සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් කියන්නේ හොඳට earn කරන්න පුළුවන් කෙනෙක් එයා කෝසස් කරනවා කියන්නේ ඇත්තටම එයාට එහෙම ක්වොලිෆිකේෂන් එකක් නැහැ එයා ඒ කෝසස් වලින් ගාණක් හොයාගන්න පුළුවන් හින්දා තමයි එයා ඒක කරන්නේ ඒක කියලා අපි ලස්සනට ඒක එක්ස්ප්ලেইন කරා ඔයාලා බලන්න කියලා මේ වීඩියෝ එකත් ඕනනම් අපේ වීඩියෝ එක මෙතන උඩ ඇති. ඒ කියන්නේ අයිකාඩ් එකක් මෙහෙමයි ගයි ඒක ක්ලික් ඔව් කරන්න. මේ උඩින් එන අයිකාඩ් එක. නෑ ඔතන මෙහෙම එකක් තියෙනවා හරිද ඒ කියන්නේ ඔය කෝසස් කරනවා කියන්නේ අර නිකන් මං ඔයාව මාසයෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කරනවා වගේ කෝසස් ඈ නැත්නම් ඒ කියන්නේ දැන් මොකක් හරි දැන් සමහර කට්ටිය ඉන්නවා ඇත්තටම දැනුම දෙන්න විතරයි ඒ කෝසස් කරන්නේ ඒ කියන්නේ මේ ගැන කියලා දෙන්නේ ඒක කියන්නේ නෑ මං ඔයාව මාස 3න් මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කරනවා අන්න ඒ වගේ දේවල් කරන්න බෑ කියලා මේ කියන්නේ දැන් සමහරක් වෙලාවට තියෙනවා ඒ කියන්නේ දැන් ඔය සමහරක් ඔය මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලාම කරන ඒවා තියෙනවා මේ
සමහරක් දේවල් වල හෙල්ප් වෙන්නේ. ඒ කියන්නේ ඇකඩමික් දේවල් වලට හෙල්ප් වෙන්නේ. ඒ දේවල් ගැන උගන්වන්න. ඒව ප්‍රශ්නයක් නෑ. උගන්වන්න පුළුවන්. මේ කියන්නේ උගන්වන්න බෑ කියන එක නෙමෙයි. තියෙන්නේ නිකන් මේ ළමයි 50 60ක් අරගෙන මාස 6න් මම ඔයාලව මේ software engineer level එකට ගේන්නම් මේ සතියේ දවසක් විතර උගන්වලා අන්න ඒ දේ කරන්න බෑ කියලා මේ ඒ course වල කියන්නේ. නැත්නම් වැරදියට idea එකක් කියන්නේ ඔබේ ගන්න. ටිපර් වෙලා ඊට පස්සේ ඔව් මේ ඔව්. මේ හරි ඔය ටික තමයි අපිට හද කතා කරන්න තියෙන්නේ තව මොනවද අපිට තියෙන්නේ මං හිතන්නේ අපි එහෙනම් ඔඩ් ඉවර කරමු පොඩ් එක මෙතනින් මෙහෙම කපමු ඔකට නැත්තම් වීඩියෝ මෙහෙමයි. වලදම නෑ කියන්නවා කතා එහෙම කරත් කරන හරි නෑ. මචං නෑ මම මේ එහෙම කාලේ කරත් හරි දාලා මම කපලා අපේ වීඩියෝ එකේ මුල් දැන් මගේ ඔබ ටික්ටොක් කරේ ඔවා කියන්නද ඊටව කතා කරලා ඔබට එහෙම කියලා දාන්න මාව මේ කපලා දාපන් ඈ. මේ කන වවුල. වීඩියෝ එකේ මුල් කෑල්ලට දාලා මචං ඔක හිටපන් මාව කපලා දාපන් ඈ.